එදා අන්තිමේට ලියලා තියෙන පාලනය කියන එක. හරිද? ඒකට පස්සේ දැන් මේ ප්‍රධාන මාතෘකාව. දැන් කෘෂි ආර්ථික ක්‍රියාවලියක මාතෘකාව. ඵලදායීතාවයට කෘෂි ආර්ථික ක්‍රියාවලියක අගයදාම විශ්ලේෂණ ක්‍රියාවලිය. හරි. ඒක යටතේ පළවෙනි මාතෘකාව ගන්න ක්‍රියාදාමය. පළවෙනි මාතෘකාව ක්‍රියාදාමය. හරි. දැන් මේ ක්‍රියාදාමය කියලා අපි කතා කරන්නේ අපි මේ කතා කරන අපේ විෂය මොකක්ද? කෘෂි කර්ම. හරිද? එතන කෘෂි විද්‍යාව විෂය. දැන් කෘෂි කර්මය කරලා මොනවා හරි ගන්න නිෂ්පාදනයක් තියෙනවනේ. ඒ නිෂ්පාදනය ඇයි කරන්නේ අපි? ඇයි මිනිස්සු එළවලු හදන්නේ? දැන් මහා පරිමාණයෙන් හරි කුඩා පරිමාණයෙන් හරි එළවලු වගා කරන ගොවියෙක් ඒ එළවලු ටික කාට දෙන්න බලාපොරොත්තු වෙනවද හදන්නේ? පාරිභෝගිකයාට දෙන්න. දැන් මේ අපි ක්‍රියාදාමය කියලා කතා කරන්න යන්නේ කොහොමද මේ නිෂ්පාදනය පාරිභෝගිකයාට යන්නේ කියන එක. ක්‍රියාදාමය කියන එක යටතේ තවදාලා ලියාගෙන යන්න. කෘෂි භෝග වගාවේ සිට නිෂ්පාදනය සහ එම නිෂ්පාදනය පාරිභෝගිකයා දක්වා ලැබීම දක්වන ක්‍රියාදාමය. හරි. දැන් අපි මේ ක්‍රියාදාමය කියලා කතා කරන්න යන්නේ මොකක්ද? මොනවා හරි කෘෂිකාර්මික නිෂ්පාදනය කළ එක කාට දෙනකල් ක්‍රියාදාමයද? පාරිභෝගිකයාට දෙනකල් ක්‍රියාදාමය. නිෂ්පාදනයක් කරන්න ඉස්සෙල්ලා මොනවා ඕනේ? නේද? මොනවා හරි වගාවක් කරන්න අපි මොනවාද යොදවන්න ඕනේ? යදොම්. මොනවාද යොදවන්න ඕනේ කියලා අපි යදොම් තමයි. මොනවාද යදොම් වල? බීජ වෙන්න පුළුවන්. පොහොර. වතුර. රසායන ද්‍රව්‍ය. යදොම් කියන්නේ අපි යොදවන දේවල් කෘෂි කර්මයේදී. හරිද? හරි. එතකොට පළවෙනියට ලියන්නේ යදොම්. හරිනේ යදොම් දැන් මේ යදොම් වලින් අපි මොකක්ද කරන්නේ ඊට පස්සේ? යදොම්ක් දාලා ඊළඟට මොනවද කරන්නේ අපි? මොකක්ද ගන්නෙ අපි? නිෂ්පාදනයක් ගන්න. ඊළඟට නිෂ්පාදනය. ඊළඟ මේ නිෂ්පාදනය මොකද කරන්නේ? දැන් යන්න මාත් එක්ක ඈ. ඊට පස්සේ පාරිභෝගය මිලදී ගැනීම කියන තැන දක්වා යන්න. හරිද? ඔක ලියා ගන්නකො. ඊතලයක් දාලා තොග එකතු කිරීම පළවෙනි ඒ කියන්නේ අර නිෂ්පාදනයේ ඉඳලා අලෙවිය වෙනකම් තියෙන ඊතලයට දාලා තොග එකතු කිරීම ශ්‍රේණි කිරීම පිරිසිදු කිරීම කියලා. ශ්‍රේණි කිරීම පිරිසිදු කිරීම. ඒ මොකක්ද කියන්නේ? දැන් අපි මොනවා හරි යදවුමක් දානවා. හරිද? ඒ යදවුමෙන් අපි ගන්නවා නිෂ්පාදනය. ඒ නිෂ්පාදනය තොග වශයෙන් එකතු කරලා මේක ශ්‍රේණි කරනවා. එක ඒ කියන්නේ අස්සලේ තියෙන ක්වොලිටි එකම අපි කාණ්ඩගත කරන එක ශ්‍රේණිගත කරනවා කියන්නේ. ශ්‍රේණිගත කරලා ඊළඟට පිරිසිදු කරලා ඒන් පස්සේ තමයි අලෙවිය කියන පෙළතුර අලෙවිය
අතරතුර ඒකට කලින් දෙන දේවල් ටික අපි ඉතලකින් බලන්න හැටි. හරි. ඒ සාලවිය පාරිභෝගිකයා කියලා ලියුමක් හතවක ක්‍රියාදාමය. හරි ලියමු. ඊළඟට යන මෙම ක්‍රියාවලිය යම් අනුපිළිවෙලකට සිදුවන ක්‍රියාදාමයකි. ඊළඟ කරුවේ ලියන්න. නිෂ්පාදන ක්‍රියාවලියක සෑම පියවරකදීම අමුද්‍රව්‍ය වලින් ඇරඹී අවම වියදමකින් පාරිභෝගිකයාට උපරිම වටිනාකමක් සහිත භාණ්ඩයක් ලබා දීම ව්‍යාපාරයක අරමුණ. හරි මොකක්ද ඒ කිව්වේ? අපි මේ බිස්නස් එකක් කරනවා කියලා ව්‍යාපාරයක් කරනවා කියලා අරමුණු කරන්නේ මොකක්ද? අවම වියදමකින් අමුද්‍රව්‍ය යොදවලා උපරිම ගුණාත්මක භාවයෙන් යුක්ත අස්වැන්න පාරිභෝගිකයාට ලබා දෙන්නේ. තව කරුවක් කියන්න මෙසේ නිෂ්පාදනය කරනු ලබන නිෂ්පාදනයක් පාරිභෝගිකයා කරා ළඟා විය හැකි ආකාර විමසා බලමු. හරි. දැන් අපි මේ කතා කරන්න යන්නේ පාරිභෝගිකයාට මේ නිෂ්පාදනය අලෙවි වෙන්න පුළුවන් ක්‍රම. අංක 1 කියලා දාලා ලියන්න. ඍජු අලෙවි. මොකද මේ ඍජුවම අලෙවි කරනවා කියන්නේ? සරල. දෙන්නයි ඉන්නේ. කවුද? ඍජු අලෙවියේදී දෙන්නයි ඉන්නේ. කවුද? නිෂ්පාදකයා ඉන්න එක පැත්තක. එයා නිෂ්පාදනය කරන එක කාට ලබා දෙනවද කෙලින්ම ඍජුවම පාරිභෝගිකයාට ලබා දෙන එක තමයි ඍජු අලෙවිය කියලා කියන්නේ. පාරිභෝගිකයා. හරියටම ඍජු අලෙවිය කියලා කිව්වා නිෂ්පාදකයා පාරිභෝගිකයා. නිෂ්පාදකයා කෙලින්ම පාරිභෝගිකයාට දෙන එක තමයි ඍජු අලෙවිය කියලා කියන්නේ. දැන් මේකේ සැබෑවුමක් කියලා එකක් තියෙනවද? එතකොට සැබෑවුම් දාමය කියලා එකක් මේකේ තියෙනවද ඍජු අලෙවියේදී? නැහැ. ඍජු අලෙවියේදී සැබෑවුම් දාමයක් කියලා එකක් නැහැ. හරිද? මේකේ කෙලින්ම නිෂ්පාදකයා දැන් හිතන්නකෝ ඔයාලා වුණ කැරට් පගා කරනවා ගෙම්මා. ඒකට කෙලින්ම ගවය මිනිස්සුන්ට විකුණනවා. කිලෝ එකක් 500. හරිද? ගන්න නැහැ ඒක. හරි කිලෝ එකක් 200යි කියමු. කිලෝ එකක් 200 ගානේ විකුණනවා. ඍජුවම අලෙවි කරනවා. යා කෙලින්ම ලාභය ගන්නවා. පාරිභෝගිකයන්ට කෙලින්ම භාණ්ඩය ලැබෙනවා. ඒක තමයි අපි ඍජු අලෙවි කියලා කියන්නේ.
හරියන්නේ නෙමෙයි ඒකේ අර්ථයෙන් දරුවක් දාලා කවලා මෙහිදී රතු පෑන කෙල්ලියන සැපයුම් දාමයක් නැත. රතු පෑන කෙල්ලියන සැපයුම් දාමයක් නැත. සැපයුම් දාමයක් නැත. දැන් සැපයුම් දාමය කියන්නේ මොකක්ද කියලා බලන්න ඕනේ ඊළඟට. ගන්න මාතෘකාවක් සැපයුම් දාමය. සැපයුම් දාමය. මාතෘකාවක් ගන්න සැපයුම් දාමය. ඔන්න ඔය සැපයුම් දාමය, අගය දාමය අපි දැන් කතා කරන් යන්නේ රචනා ප්‍රශ්න වල ඇවිල්ලා තියෙන තැන් ටිකක්. දැන් මම අද බැලුවේ ඔයාලට. ඉකෝන් පාඩම කියන්නේ ඔය පළවෙනි දේ තමයි අපි සාමාන්‍ය තියරි පන්තියක හරියට කරලා මාස 3ක් විතර කරන පාඩම. පැය දෙකේ තියරි පන්තියක. මේ කාලේ හිතලා බලනකොට කොච්චර ක්‍රෙඩිට් ගන්න කියන්නේ කොච්චර මේ බාර ටිකක් තියෙනවද? හරියට ලොකු පාඩමක් මේක. අහගන්න නෑ. යන්න. එතකොට මේක ඉගෙන ගන්න තියෙනවා පාර්ට්ස් දෙකක් මම කිව්වා මොකක්ද එකක් ව්‍යාපාර පැත්ත අනිත් එක ආර්ථික විද්‍යාව පැත්ත. හරිද? දැන් අපි මේක දාගත්ත පැය 24 ඉගෙන ගන්නවා කියලානේ. මේවා ඉතින් පැය 24 මේක ඉගෙන කරා නම් අපි මේ වෙනකොට ඉගෙනගෙන ඉවර. ඊට සතිය හරියට පැය 12 කරා. වැඩේ රාදින් දැන් මම නිකන් රෙකෝඩින් බලාගෙන යනකොට රෙකෝඩින් ඔක්කොම බැලුවා සහ අපි අන්තිමට ඉගෙන රෙකෝඩින් දැන් බලන්න උඩින්ම අපි පැය 12ක් කරාට ඔකේ පැය 6ක් විතර තමයි. හරියට බැලුවොත් වැඩක් වෙලා. ඒ හින්දා අද ඉන්ටර්වල් එකම දෙන්නේ නැහැ. අඩු වෙන්නේ. පටන් ගන්නත් පඩක් වෙලා අද මේ ඔයාලා කැමරට මම කලින් වේලාසල දෙන ඉන්ටර්වල් එක දෙනවා. මොකද නැත්නම් රෑමද කන්න ආයෙකන් තියාගන්න බැරි වෙනවා. ඒකට 10 විතර ඉන්ටර්වල් එකක් දෙනවා. 10 මාර්ක් විතර පටන් ගන්නවා. එක ටිකට කරන් යනවා. ඊට පස්සේ දෙක විතර වෙනවා. දෙකට විතර ආයෙ පොඩි ඉන්ටර්වල් එකක් දීලා ඊට පස්සේ එක ටිකටම උදේ වෙනකම් 6 වෙනකම් හරියට තමයි. අද දැන් 6 වෙනකම් එක්කෙනෙක් හරි නිකුත් දැන්. පහින් පස්සේ කට්ටිය නිදා ගන්න ගන්නවා. දැන් ඒකට මම ගත්ත තීරණය තමයි පහින් පස්සේ නිදා ගන්නයි නිදාගත්තෙන් අපි මේ ඇහැල්ලා ඉන්න අයට පන්ති කරන්නේ. වැඩේට නිදා ගන්නයි ගැන කලබල වෙන්න ගියොත් එහෙම ඇහැල්ලා ඉන්න ළමයින්ට වැඩක් වෙන්නේ නැහැ. අපි බලමු අපි ෆයිල් එකක් දාමු අඩුම පැය 8ක්වත් රෙකෝඩින් එකේ යන විදිහට මේ ඉගැන්වීමේ ක්‍රියාවලියේ සම්පූර්ණ වෙලාව තුල කරගන්න. ඔයාලා මට සපෝට් එක දෙනවා නම් මට ලේසියි. ඔයාලා ඔන්න ඔය විදිහට නිශ්ශබ්දව දිගටම අහන් ඉන්නවා නම් උදේ 6 වෙනකන් හරි මම එක එකට ගන්නවා. ඉන්ටර්වල් එකක්වත් දෙන්න. මට ප්‍රශ්නයක් නැහැ. හරිද? ඔයාලගේ සපෝට් එක ඕනේ. ඒක තමයි මේ දැන් ඔය පන්ති ගත්තම සමහර පන්ති ස්පීඩ් එක යනවා. සමහර පන්ති ස්ලෝ එක යනවා. හරිද? ඒක සිද්ධ වෙන්නේ මොකක් එක්කද? ඒ ළමයින්ගේ ස්පීඩ් එක. අර අරගොල්ලෝ පන්තිය පටන් ගන්නගෙන ලොකු කාලයක් නැහැ නේ සේහන්. නාවල පිටේ පන්ති අපි පළවෙනි සති දෙකේ පාඩම් 3ක් විතර ඉවර කළා. අර වේගෙන් ඉඳලා ඒ කියන්නේ ඒගොල්ලෝ ස්පීඩ් නම් මටත් ස්පීඩ් එකේ වැඩේ කරන්න. දැන් මේ ගම්පොළ ක්ලාස් එකේ අදින් සිලබස් ඉවර වෙන්නේ අවුරුදු 1මාරක් 31. හරිද? එනේ ඉතින් පැය දෙකේ පන්ති. කොහොම හරි දැන් මේ ඉකෝන් පාඩමේ අපිට කරන්න තියෙන්නේ තව ව්‍යාපාර ටික ඉවරයක් කරගන්න ඕනේ ඉස්සෙල්ලාම. දැන් මම අද බැලුවේ පුළුවන් හරියක් අද මේ පාඩමේ හදිසිය හරි ෂුට්ටක් හරි ඉතුරු වුණා කියලා හිතන්න. ආයෙත් එකක් දාන්න නැහැ. හදිසිය හරි පොඩ්ඩක් හරි ඉතුරු වුණොත් එහෙම කරන්න දෙන ඊළඟ ඔප්ෂන් එක තමයි ඒකේ කරපු සම්පූර්ණ සීරීස් එකක් තියෙනවා. මේ කලින් මේ ඉකෝන් පාඩම YouTube එකට දාලා තිබ්බා. එහෙම වුණොත් ඔයාලා ඒකේ මේ ආර්ථික විද්‍යාව පාඩම් එක කරලා දෙන්න සම්පූර්ණයෙන්. ඒතර ඔයාලට හරිය සරලයි. අද නතර වෙන පොතකින් හරි කාටිකේ රෙකෝඩින්ග්ස් දීලා හරි මොකක් හරි එහෙම අපි කරමු. කොහොමද අද පුළුවන් හරියක් කරගන්න try කරමු. ඔයාලා මට සපෝට් එක දුන්නොත් සමහර ඉවර කරගන්න පුළුවන්. ඒක තියෙන ඔයාලගේ අතේ. තේරුණා? ඒකයි මම කිව්වේ වැඩ කරන් යන්න මේ දැන් කවුරු හරි කෙනෙක් දැන් නවත්තමු දැන් යටි කියලා කිව්වොත් මතක තියාගන්න ඔයාලේ කියන වචන ටිකෙන් වැඩ කරන්න හිතේ තියෙන ළමයි කවුද? එතකොට දැන් මෙතන ඇතුලේ අද මේ කොහොමද ඉවර කරගන්න ඕන කියන හිතන කට්ටිය. ඒගොල්ලන්ට මේ වැඩේ කරගන්න අනිත් අය දැන් මෙහෙම මම පළවෙනි එක තමයි මම ලයිව් ක්ලාස් එකේ කාට හරි හිත ගියොත් කවුරු හරි ඔට්ටු තියාගෙන ඉන්නවා නම් අසනීපයක්ද කියලා පොඩ්ඩක් බලනවා. ලොකුවට මම ඔබ කියන්න යන්නේ නැහැ. හැබැයි මේ නිදාගෙන පොඩ්ඩක් ඇහැරෙන්න. එහෙම පොඩ්ඩක් නැප් එකක් දැම්මම කිසි අවුලක් නැහැ. ඔය ලංකාවේ මිනිස්සු හුරු වෙලා නැහැනේ නැප් එකක් දානවා කියන එක. නේ? නැප් එකක් දාන්න නැප් එකක් කියලා කියන්නේ චූටි නින්දා. විනාඩි 15කට අඩු කාල සීමාවක්. හරිනම් එහෙම ඔළුව තියාගෙන දැන් ඔයාලා අමාරුවෙම කියලා හිතන්නකො. දැන් Tamanට පර්සනලි දැන් අන්තිමට ඕන් ඉන්නව බැරි මොහොතක් එනවා.
අවුලක් නෑ පොඩක් මට කිය ඉන්න ඕනේ හිම ඔළුව තියාගන්න. හැබැයි විනාඩි 15ක විතර නැගිටින්න. හදිසියෙ ඔළුව තියාගත්තලම විනාඩි 15කින් නැගිටින්න නැත්නම් එහා පැත්තේ යාළුවා පොඩක් වග බලා ගන්න එයා පොඩක් හැරෙනවා. හරි. මම කිය ඉන්නේ හැරෙන්න නිදා ගන්න එපා. එහෙම මට ප්‍රශ්නයක් නෑ. ඔයාලට ඉතින් පොඩි නැප් එකක් දාන්න පුළුවන්. හරිද? මේ මොකද ඔයාලා මිනිස්සුනේ. ඒක අමතක කරන්න බැහැ අපි. මේ නිදිමත හැදෙන එක සාමාන්‍යයි. හරිද මිනිස්සු විදිහට. ඒ හින්දා හරිය මේ මහා රෑනේ. ඒතකොට ඒ හින්දා අර පොඩි නිදිමතක් ආවොත් ඔයාලා දැනගන්න ඉස්සර කන්ට්‍රෝල් කරන්න. බැරිම නම් පොඩි නැප් එකක් දාලා ආයෙ නැගිටලා වැඩේ කරන්න. හරිද? ඒතකොට ඔයාලට ඉන්න අමාරුයි කියලා ඉන්ටර්වල් වල අර ගන්න එක කියනවා මට උරන් දැන් කියපු වෙලාවල් දෙකේ තමයි ඉන්ටර්වල් දෙන්නේ. එකක් දෙන්නේ 10ට එක ඉන්ටර්වල් එකක් දෙනවා මම කන්න වේලාසල කවන්න ඕනේ. කවන්න කියන්නේ කලින් කන්න. හරිද? කවන්න ගන්න. ඔව් ඉතින් 10 කියන්නේ වේලාසල දැන් පටන් ගත්ත දාට විතර වුණාම අපිට කිට්ටුනේ දැනගන්න. එතන ඊට පස්සේ දෙකමාරට තමයි දෙවෙනි ඉන්ටර්වල් එක දෙන්නේ. 10 මාරට දෙකමාරට එක දෙන්න. හරි. සහ දැන් අද මේ රචනා ප්‍රශ්න තියෙනවනේ. මේ පාඩමෙන් මේ වෙනකල් ඇවිල්ලා තියෙන රචනා ප්‍රශ්න ටික ලියවනවා දැන් මම කරන පාර්ට්ස් වලට අදාළව. හරිද? ඒකත් තියරි වලට අමතරව එක්ස්ට්‍රා යනවා. තියරි පොතේම අග හරි කොහොම හරි අපි නැත්නම් පොළවල හරි කොහොම හරි ලියමු එක. මේකෙන් ඇවිල්ලා තියෙන හැම රචනා ප්‍රශ්නයක් බලන්න ඔයාලට තේරෙයි වැඩිපුරම රචනා ප්‍රශ්නෙන් කොයි පාර්ට් එකේද? ව්‍යාපාර පැත්තෙන්ද ඉක්කොන් පැත්තෙන්ද? ආර්ථික විද්‍යාවෙන්ද වැඩි හරියක් රචනා ප්‍රශ්න ඇවිල්ලා තියෙන්නේ ව්‍යාපාර පැත්තෙන් එන්නේ. ව්‍යාපාර පැත්ත. ආර්ථික විද්‍යාව පැත්ත ගොඩක් වෙලාවට එන්නේ රචනාවක් ඇවිල්ලා තියෙනව නෑ කියලා නෙමෙයි මම මේ කියන්නේ. ගොඩක් වෙලාවට ආර්ථික විද්‍යාව පාර්ට් එකකින් එන්නේ විභාගත රචනා MCQ. ව්‍යාපාර පැත්තෙන් ගොඩක් වෙලාවට රචනා ප්‍රශ්නයක් කෙනෙක්ගෙනවල රචනා ප්‍රශ්න කොට දාගන්න ලේසි. ඔය අදේ දාමෙහි හොඳට අහන් ඉන්න ඔබ රචනා ප්‍රශ්නයකට ඇවිල්ලා තියෙනවා 2019 ඉඳලා. මම පස්සේ ඔයාලට අවුරුදු ටිකත් එක්ක 2019 ඉඳලා මම ලියවගෙන යනවා 23 වෙනකල්ම ඇවිල්ලා තියෙන හැම රචනා ප්‍රශ්නයක්ම අපි කරන කොටස් වලට අදාළයි. හරිද? ඒක බලමු. හරි අපි යන්න පාඩම. මොකද අපි ලියන්නේ සැපයුම් දාමේ මාතෘකාව විතරයි තියෙන්නේ. හරි සැපයුම් දාමේ යටතේ ලියන්න නිෂ්පාදකයාගෙන් ලබාගත් ආකාරයටම වරහණක් තුල ලියන අගය එකතු කිරීමකින් තොරව. වරහණක් තුල ලියන අගය එකතු කිරීමකින් තොරව. අපි කියන්නේ value added කියලා මොකද අගයක් එකතු කරන්නේ අර නිෂ්පාදකයා ලබාගත්ත විදිහට. අමුයෙන් මේ විදිහටම දෙන්නේ. හරිද? අගයක් එකතු කරන්නේ නැත්නම් වරහණ මහලා ලියන්න අවසන් ප්‍රයෝජනය සඳහා පාරිභෝගිකයා අතට පත්වීම සැපයුම් දාමය ලෙස හඳුන්වයි. හරි. දැන් මම කියන්න බලපද සැපයුම් දාමය කියන්නේ නිෂ්පාදකයාගෙන් ලබාගත් නිෂ්පාදනය ඒ විදිහට පාරිභෝගිකයාට දෙන එක තමයි අපි කියන්නේ මොන දාමය කියලාද? සැපයුම් දාමය අහන්න පුළුවන්. මේ වගේ ප්‍රශ්න වල. සැපයුම් දාමය යන නිෂ්පාදකයාගෙන් ලබාගත් නිෂ්පාදනය ඒ ආකාරයෙන්ම පාරිභෝගිකයාට ලබා දීම. දැන් හිතන්න උදාහරණයකට ඔන්න කවුරු හරි පවිත්‍ර එළවලු හදනවා. හරි. දැන් යාගෙන් අංජලි ගන්නවා එළවලු ටික. මිලදී ගන්නවා. ඒ කරන්නේ ක්ලාස් එකේ ඉන්න ළමයි ඔක්කොටම විකුණනවා. ආයෙ එළවලු වලට මුකුත් කරන්නේ අර දීපු එකේ ඒ විදිහටම හොදන්නවත් නැහැ එහෙමම විකුණනවා. හරිද? දැන් හිතන්න මඩ මොනාරි කැරට් වගේ දෙයක් කියලා දැන් කැරට් වගාගෙන ඉන්නවානේ. කවන්න ඒ වගේ කෙලින්ම දෙන එක. මුකුත්ම කර අගේ එකතු කරනවා කියන්නේ මොකක්ද? අගේ එකතු කිරීම කියන්නේ. ඔය එකට මොනවා හරි අගයක් එකතු කරන එකේ වටිනාකම වැඩි වෙන දෙයක් කරනවා. දැන් හිතන්නකො පළතුරු ටිකක් අපි අරගෙන ඒක අමුවෙන්ම ඒ ගත්ත විදිහටම දෙන එකට අපි කියන්නේ සැපයුම් දාමය කියලා.
ඕනනම් ඒක අපිට පුළුවන් ඒකෙන් චට්නි එකක් හදලා ජෑම් එකක් හදලා ඒක අපි කියන්නේ අද එකතු කිරීමක් කරලා දෙන්න. ඒකට මොන දාමයි කියනවද? ඒක අපි ඊළඟට දැන් කතා කරන්නේ. නේද? උදාහරණයක් දාලෙමු. ලියන උදාහරණයක් එළවලු නිෂ්පාදකයාගෙන් ලබා ගන්නා එළවලු නිෂ්පාදකයාගෙන් ලබා ගන්නා එළවලු ඒ ලෙසටම මේ ආකාරයට පිළිවෙලක් තමයි. පාරිභෝගිකයාට ලබා දීම. පාරිභෝගිකයාට ලබා දීම. හරි. ඒ අපි කතා කරේ මොන දාමයද? සැපයුම් දාමය. ඊළඟ මාතෘකාව ගන්න අගය දාමය. අන්න ඒක තමයි. අගය දාමය. සමහර විට අපි එක දවසක් කරා අපි ගම්පල ක්ලාස් එකේ ළමයිට කතා වුණා කැල්කියුලේෂන් නයිට් එකක් කරමු කියලා පාඩම් ඔක්කොම ගණන් ටික හදන්න. ඒක නම් ඉතින් ඔයාලත් කැමතිද කියන්නේ? ඒ දවසේ ගණන් හදන්න. ඉතින් ගණන් මන් තියනවා කියන්නේ. එහෙම. ඇක්චුලි මුකුත් කතා කරලා තියරි කතා කරන්නේ නැහැ ඒක. ඒක අපි තාම තීරණය කරලා නැහැ නෙක්ස්ට් වීක් එකේ ෆ්‍රයිඩේ ට්‍රිප් එක යන හින්දා ඊට පස්සේ වගේ තමයි ගන්න. ට්‍රිප් එක යන්නේ 6. ආයෙ ට්‍රිප් එක ගැන අහන්න එපා දැන් වෙලා යනවා. හරි. ඕනේ නැති මම කතා වලට අල්ල ගන්නකො අද මම කරගෙන යනවා ඒක. හරි. හරි. අහුවෙන්නේ. ලියන අගේ දාම යටතේ යම් නිෂ්පාදනයක් හෝ අර පොඩි කාලේ ඉස්කෝලේ පන්තියේ ගන්නන ටීචර්ව කතාවට අල්ලගෙන පීරියඩ් එක ගෙවා ගන්න විනාඩි 40 විනාඩි 40 ගෙවා ගන්න මොකක් හරි කතාවක් අල්ලගෙන ඉව කරනවානේ ඒවට අපිව අල්ල ගන්න එපා. හරිද? නේ. හරි ලියන අගේ දාම යටතේ යම් නිෂ්පාදනයක් හෝ සේවාවක් නිෂ්පාදනය සඳහා අවශ්‍ය යෙදවුම් භාවිතා කරමින් ඒ සඳහා අවශ්‍ය අනෙකුත් සේවා පහසුකම්වල ආධාරයෙන් එය නිෂ්පාදනය කර පාරිභෝගිකයා දක්වා ලැබීමේ ක්‍රියාවලිය ඇතුළත් එකිනෙකට අන්තර් සම්බන්ධතා ඇති ක්‍රියාදාමය අගය දාමය ඒ ක්‍රියාදාමයට තමයි අපි අගය දාමය කියන්නේ කියලා. يعني ක්‍රියාදාමය කියන්නේ නම් ස්වභාවයක් ගන්න. අගය දාමය. මේ අගය දාමයට අපි තවනවක් කියනවා. මේකකුත් තියෙනවා වටිනාකම් දාමය කියලා තව කියනකට ගොඩක් දැකලා අගය දාමය තමයි පාවිච්චි වෙන්නේ. ඕනනම් වරහණක් තුල ඒකත් දාලා තියන්න. වටිනාකම් දාමය. කියන්නේ දානය කියන්නේ. මෙන්න මේවල තියාගෙන නිදිමතේ අබය යගේ හරි දිගට යන අබය දාන එක තියෙනවා ඒක දැනෙන්නේ ඔය පොඩි කාලේ දානම තියෙන වශයෙන් හරි අබය දාමයට අපි මොකක් කියනවද වටිනාකම් දාමය කියලා කියනවා හරි දෙක නිකන් ලියලා තියාගන්න ඕනේ හරි අපි මොකක්ද දැන් උතර ලිපේ
අගය දාමය ලෙස හඳුන්වයි. ලෙස හඳුන්වයි. ලෙස හඳුන්වයි. ඒ කියන්නේ මේකෙදි මොකද කරන්නේ? අගය දාමය කියන එකේදී අර අපි නිෂ්පාදනයේ නිකම්ම දෙන්නේ නැහැ පාරිභෝගිකයාට. ඒකට මොනවා හරි අගයක් එකතු කරනවා. හරි. සෞඛ්‍ය ආරක්ෂිත විදිහට අපි මේ කතාවදී මෙහෙමයි. ඒ සෞඛ්‍ය ආරක්ෂිත විදිහට කියලා මොකක් නන්ද ඒක? ඒක භාණ්ඩයක් නේද? සේවාවක් වෙන්නත් පුළුවන්. දැන් නිෂ්පාදන ගත්තාම භාණ්ඩ වෙන්නත් පුළුවන්, සේවා වෙන්නත් පුළුවන්. දෙපැත්තම තියෙනවා. අපි මේ දැන් මම කිව්වේ නිෂ්පාදනයක් කියන එක. ඊළඟ. හරි. තව දරුවක් ලියන්නකො මෙහෙම. ඒක යටතේමයි අගය දාමය යටතේමයි. ව්‍යාපාරයක භාවිත කරන අමුද්‍රව්‍ය වලට විවිධ ක්‍රියාකාරකම් දාමයක් මගින් අගය එකතු කරමින් පාරිභෝගිකයාට උසස් ගුණාත්මක රතුපැනය නිමි භාණ්ඩයක්. මොකද නිමි භාණ්ඩයක් කියන්නේ? නිමවන ලද සම්පූර්ණයෙන් සකස් කරලා ඉවර කරපු නිමි භාණ්ඩයක් ලබා දීමට එමනම් පාවිච්චි කරලා තියෙනවා. ලබා දීමට උපකාරී වන ක්‍රියාවලියක් ලෙස අගය දාමය වැදගත් වේ. ඊළඟ කරුව භාණ්ඩයක ගුණාත්මක බව වැඩි කිරීම සඳහා අනුගමනය කරන ක්‍රියාවලි එම භාණ්ඩයට අගයන් එකතු කරයි. උදාහරණයක් විදිහට දාන්න පුළුවන් හරි. දැන් හිතන්න අපි මේක ගමු දැන් සහල් අපි නිෂ්පාදනය කරනකොට ඒවල අහලා තියෙනවනේ ගල් වැලි ඉවත් කරනවා හාල්. එතකොට ගල් වැලි ඉවත් කරලා සහල් කියලා කියන්නේ අගයක් එකතු වෙලා තියෙන විදිහට. මොනවා හරි ඒ ක්‍රියාවලියේදී කරන එක ස්ටෙප් එකකදී ඒකට අගයක් එකතු වෙනවා. ගල් වැලි තියෙන සහල් වලට වඩා ගල් වැලි ඉවත් කරලා සහල් වලට තියෙන ඉල්ලුම වැඩි. මොකද මේ ගල් වැලි සහිත කියලා කාලේ වල අපි දන්නේ නැහැ එහෙම හල් නෑ දැන්. හරි. මෙයන් උදාහරණයක් ගල් වැලි ඉවත් කර සහ. සුරාෂ් ලියන උදාහරණයක් ගල් වැලි ඉවත් කර සහ. ගල් වැලි ඉවත් කර සහ. හරි. ලියන අලුතෙන් පොඩි අනුමානිකාවක්. අගය එකතු කිරීමෙන් අනුමානිකාවක්. ඒ අගය දාමයේ යටතේ වෙන අනුමානිකාවක්. අගය එකතු කිරීමෙන් නිෂ්පාදන ආයතනයක් බලාපොරොත්තු වන දැන් අගය එකතු කිරීමෙන් නිෂ්පාදන ආයතනයක් බලාපොරොත්තු වන දැන්. හරි මොනවාද මේ දැන් නිෂ්පාදන ආයතනයක් ගත්තාම අගය එකතු කිරීම තුළින් බලාපොරොත්තු වෙන්නේ යාළුවා. ඇයි අගය එකතු කරන්නේ මොනවා වෙනුවෙන්ද?
මොකද කියන්නේ? ඔව් දැන් මේ සාමාන්‍යයෙන් දැන් හිතන්නකෝ මොනවා හරි නිෂ්පාදනයක් හිතන්න. එතකොට යා විතරද ඒ නිෂ්පාදනය කරන්නේ. දැන් එතකොට යාට තව තරඟකාරයන් ගොඩක් තියෙනවා. එයා ඒක අතරින් ඒ කියන්නේ භාණ්ඩයේ උසස්ම ගුණාත්මක භාවයෙන් දෙනවා නම් අගයක් එකතු කරලා දෙනවා නම් ඒකට අර තියෙන ඉල්ලුම වැඩි වෙනවා. ඒතර ඒ නිෂ්පාදනය අපිට අලෙවි කරගන්න පහසුයි. හරිද? අපි ලියමු කීපයක් කියන අංක 1. තරඟකාරී භවයේ වාසිය ආයතනය වෙත ලබා දීම. තරඟකාරී භවයේ වාසිය ආයතනය වෙත ලබා දීම. අංක 2. වෙළඳපොළ දාමයේ සියලු දෙනාට වැඩි ආදායම් ලබා දීම. වෙළඳපොළ දාමයේ සියලු දෙනාට වැඩි ආදායම් ලබා දීම. 3 වෙනි එක තම නිෂ්පාදනය සඳහා අගයක් නිර්මාණය කිරීම. අන්තිම එක අංක 4 පාරිභෝගිකයාට ගුණාත්මක භාණ්ඩයක් ලැබීම. ඔන්න අපි අගය දාමය කියන එකෙන් බලාපොරොත්තු වෙන දේ ඉව තවත් කියන අගය දාමයක් තවත් අනුමාතුකාවක් අගය දාම ක්‍රියාවලිය සාර්ථකව සිදු කිරීම සඳහා වැදගත් විය හැකි තොරතුරු අගය දාම ක්‍රියාවලිය සාර්ථකව සිදු කිරීම සඳහා වැදගත් විය හැකි තොරතුරු. හරි. අපි අගය දාමයක් කියන එකේදී මම අපි අගයක් එකතු කරලා නිෂ්පාදනයක් එළියට දෙන්න යනකොට අපි ඉස්සෙල්ලාම වෙළඳපොළ අඳුන ගන්නවා. දැන් අගය එකතු කරනවා කියලා කවුරුත් ගන්න දෙන්නේ ප්‍රොඩක්ට් එකක් අපි හදුවොත් හරියයි. දැන් ඒකට තියෙන ඩිමාන්ඩ් එක අපි බලනවා. ඉල්ලුම කොහොමද කියලා බලනවා. වෙළඳපොළ තුළ මොන වගේ ඉල්ලුමක්ද මේකට තියෙන්නේ කියන එක බලලා තමයි අපි නිෂ්පාදනය අලෙවි කරන්නේ. අගයක් එකතු කිරීමක් කියන එකක් කරන්නේ. ඊළඟ අංක 1 වෙළඳපොළ අවස්ථා හඳුනාගෙන වෙළඳපොළ ඒ අනුව වෙළඳපොළ පදනම් කරගත් නිෂ්පාදන ඉදිරිපත් කිරීම ඒකටම ලියන්න ශ්‍රී ලංකාවේ සමහර සුපිරි වෙළඳසැල් මෙසේ වෙළඳපොළ අවශ්‍යතා අනුව නිෂ්පාදන ඉදිරිපත් කරයි. වෙළඳපොළ අවශ්‍යතාව අනුව නිෂ්පාදන ඉදිරිපත් කරයි. හරි ඊළඟට
මේ අංක දෙක අංක 1 කියලා අපි ඔක්කොම ටිකේ අංක 2 කියලා ලියන මිල හා ගුණාත්මක සංඥා. සංඥා කියලා ලියන්න පුළුවන් නේද? මිල හා ගුණාත්මක සංඥා. අංක 2 මිල හා ගුණාත්මක සංඥා පිළිබඳව තොරතුරු ඉදිරිපත් කිරීම. මිල හා ගුණාත්මක සංඥා පිළිබඳ තොරතුරු ඉදිරිපත් කිරීම. මොකක්ද ප්‍රශ්න? සංඥා ගැන කියන්න. ළඟදී ඕලව කරවලා තාම පොඩි ළමයි මේ ඊයේ වෙලේද ඕලව කරපු ළමයි ලොකු අයියලා වගේ හැසිරෙනවා නේද සමහර අය ඉන්න වයසට වඩා පොඩි වගේ ඉන්නවා සමහර අය ඉන්නවා වයස මුහුණා කියපු දේවල් අපි එහෙම නැහැ හරි දැන් අපි මොකද්ද ලියුවේ මිල හා ගුණාත්මක සංඥා පිළිබඳව තොරතුරු ඉදිරිපත් කිරීම. හරිනේ? හරි මේ දැන් මොකක් හරි වචනයක් කිව්වම මේක අරගෙන පැය ගණන් හිනා වෙන්න එපා නේද? ඇයි මේ මිල පිළිබඳව තොරතුරු ඔබ ඉදිරිපත් කරන්නේ කාට බලා ගන්නද? අපාරිකෝ. ඒක අපි ඉදිරිපත් කරන එක වැදගත් නැත්නම් අනිවාර්යෙන් මෙන්න කියන එක ඉදිරිපත් කරන්න ඕන අපි. දැන් ඉස්සෙල්ලා කොහොනේ සමහර සුපිරි වෙළඳසල්ලාට මේ අගය එකතු කිරීම කියන එක කරනවා කියන්නේ. දැන් ඒ කියන්නේ සාමාන්‍ය දැන් ලෝකල් මාකට් එකේ ගත්තොත් දැන් හිතන්න අපි එළවලු ගන්න යනවා මාකට් එකට. ඒක තියෙන්නේ ගොඩක් වෙලාවට නිකන් එළවලු විතරයි. හැබැයි මේ සුපර් මාකට් එකකට ගිහින් බලන්න. ඒකේ සමහර එළවලු නිකනුත් තියෙනවා ඊට පස්සේ අර රැපින් කරලා තියෙනවා එක එක විදිහට ඒ කියන්නේ එතකොට දැන් අර කවරට පොෂ් කෙනෙක් එතනට ගියොත් එහෙම පොෂ් කියලා හිතාගෙන ඉන්නේ කෙනෙක් දැන් තව කිලෝ එකක් රුපියල් කිලෝ එකකින් නෙමෙයි ග්‍රෑම් 100න් 10න්නේ ගණන් දාන්නේ. ග්‍රෑම් 100ක් රුපියල් 30යි කියලා තියෙනවා නිකන් කියලා ගන්න. බොක්ස් එකක දාලා තියෙනවා ග්‍රෑම් 100ක් රුපියල් 300. අර පොටක් අර හත් වෙන්න ඕන එක්කලා මොකද ගන්න? බොක්ස් එක ගන්න. එයාගේ අවශ්‍යතාවය මත එයා බාණ්ඩේ මිලදී ගන්න. හරිද? ඒ වගේ එකක් ඒ සුපිරි වෙළඳසල් වල ඕක හොඳටම කරනවා. ඒ කියන්නේ එක එකනාට ගැලපෙන විදිහට ප්‍රොඩක්ට්ස් එළියට දෙන්නේ. දැන් සීනි කියලා හිතන්න. ඒක දැන් අපි ලෝකල් මාකට් එකේ ගිහින් ගත්තොත් ඔක අපි කිරලා ගන්න. කිලෝ එකක් දෙකක් අපිට ඕන ගාන ගන්න. අරදී මොකද කරන්නේ ග්‍රෑම් 500 පැකට් 250 පැකට් එහෙම වෙන වෙනම මොකද කරන්නේ? පැකට් කරලා තියෙනවා. ඒක ගිහිල්ලා අපිට ගන්න ලේසි. ඔය හැම දෙයක්ම අපිට ගන්න පුළුවන්. ඒ හැම දෙයකින්ම ඒක අර ක්වොලිටි එක තමයි වැඩි. නේ? හරි. දැන් අපි හිතනවා දැන් සමහරට අර ගෝණියේ තියෙන සීනියම තමයි පැකට් එක ඇතුලේ තියෙන්නේ. හැබැයි අපිට හිතන්නේ පැකට් එක ඇතුලේ තියෙන එකේ ක්වොලිටි එක වැඩි. හිතෙන්නේ එහෙම? එහෙම හිතෙන්න නැහැ. සීනි ගන්න කියලා නැහැ. හරි බලන්න. හරි. ලියන්න ඊළඟ තරුවල. තරුවලදී අපි අංක 2 කියලා දානවා ලියුවේ. ඕක යටතේම ලියන්න කිව්වා. තරුවක් දාලා හරි ඒකත් එක්කම ලියන්න. නිෂ්පාදකයාට යන් මිලේ කතාව වගේ තව කියන්න. නිෂ්පාදකයාට මිල පිළිබඳව පාරිභෝගිකයාට ගුණාත්මක බව පිළිබඳව
ගුණාත්මක බව පිළිබඳවත් තොරතුරු වැදගත් වේ. තොරතුරු වැදගත් වේ. පහලින් නිකන් තරවක් දාලා වෙනම් වගේ ලියන්න පුවත්පත් කමා රූපවාහිනිය වෙනම තරවක් දාලා ලියන්න. පුවත්පත් රූපවාහිනිය ගුවන් විදුලිය මගින් තොරතුරු ලබාගත හැකිය. තොරතුරු ලබාගත හැකිය. දන්නක මාතෘකාවක් අගය දාම ක්‍රියාවලිය තියෙනවා. අගය දාම ක්‍රියාවලිය කියලා මාතෘකාවක් ගන්න. අගය දාම ක්‍රියාවලිය. අපි එක තැනකින් පටන් ගමු නිෂ්පාදකයා ලියන්න. අගය දාම ක්‍රියාවලිය ලියන්න. හරි. මේක තියෙනවා මොනක් කියලා ලියන්න. දැන් ඉස්සලාම නිෂ්පාදකයාට සපෝට් වෙන දේවල් ටික අපි ලියන්නේ. දැන් නිෂ්පාදකයාට මොනවා ඕනේද? යාට නිෂ්පාදනයක් කරන්න නම් යෙදවුම් ඕනේ. එතකොට ඔන්න ඉන්නවා යෙදවුම් සපයන්න. යෙදවුම් මේ පිටුවක මැදකින් මේක පටන් ගෙන මාත් එක්කම ලියුම් නැත්නම් මේක ලියුණාට පස්සේ දැන් ඊට වඩා. මේ නිෂ්පාදකයා කියන්නේ දැන් වල මේ තියෙන වල කිව්ව වගේ හිතක්. මෙන්න මේ වගේ හිතක් කියන්නේ. මැදකින් නිෂ්පාදකයා කියන්නේ. හරි. දෙවලේ පදගත්ත ගමන් නිෂ්පාදකයා. දැන් පිටු පාද. මේ වගේ දැන් ඇදලා වල දැන් මම මෙතන කිව්වේ යෙදවුම් සපයන්න. ඔනේ යෙදවුම් සපයන්න නම් මෙයාලා නිෂ්පාදකයාට උරාසි අධ්‍යාපනය වගේ තරම් බේසික් එකක් නැහැ මේක. ඉච්චර සරලයි දන්නේ නැහැ. අපි දැන් යෙදවුම් සපයන්න කියලා ලිව්වා. ඊළඟට තව මොනවද නිෂ්පාදකයන් උදව් කරන කට්ටිය? එයාට මේ නිෂ්පාදනයක් කරන්න මොනව ඕනේද? මුදල් ඕනේ. ඒකට ඒ මුදල් සපයන අපි මූල්‍ය හා රක්ෂණ කියලා දාලා. මූල්‍ය හා රක්ෂණ. මූල්‍ය හා රක්ෂණ. ඒකත් නිෂ්පාදකයාට. දැන් මාත් එක්කම කරනවද? ඇදලා ගුණාම් ගන්න එක කරන්නේ කියලා. මේ පැත්තේ ඉඳ වැඩියෙන් යන්නේ අර පැත්තට යන්න. බෑ. ආයෙ වෙලාව දෙන්න කියලා. දැන් පටන් ගෙන නියන්ලා. ඊයේ පළවෙනි දීලා මේ වගේ රසම් ගන්නවා. මේ වගේ එකක් නෑ ඒක තියාගන්න මම මේ නිෂ්පාදකයා කියන්නේ. මේක ඇතුළට තමයි යන්නේ. අදින්න. ෆොටෝ එකක් අහලා නෑ ජල චක්‍රය වගේ නේ මොකද කියන්නේ. ඒක අරවුන්නේ හරි අදින්න සුලක්. හැමෝම අදින්න. මේකක් ලියන්න මෙතන ලියන්න රජය කියලා. හරිද?
රජයෙන් මොනවා සපයනවද? රජයෙන් සපයන දේවල් වල කියන්නේ සහන ආධාර කියන්න බෑ. අසල නස්සනවා තියෙනවා. ඔය ඔයාලා සහන ආධාර අනිත් එක නීති. ඔව් ඒවට අදාළ නීති. එතකොට මේවා මේ දෙකම වැදගත් වෙනවා. එතකොට අනුන්න බලන්නකට කියන එකක් තමයි. ලොකු ගාතියවල සහන ආධාර ගත්තා, නීති රීති ගත්තා. ඒක එදොම් සපයන්නන්ට ඊළඟට දැන් නිෂ්පාදකයා දැන් වල මේක දන්නවා. නිෂ්පාදකයා නිෂ්පාදනය දෙනවා කාටද? භාණ්ඩ එකතු කරගන්නවා. භාණ්ඩ එකතු කරන්න. නිෂ්පාදකයා භාණ්ඩ එකතු කරන්නන්ට ඒ නිෂ්පාදනය දෙනවා. ඊට භාණ්ඩ එකතු කරන්න අය කාට දෙනවද? භාණ්ඩ එකතු කරන් ගිහලා මෙයා මේක දෙනවා මේ මට අන්තිම සිරිමන්දිරියක් ගන්න සකසන්න. මේ අපි මේ පුළුවන් තරම් දික් කළා දෙන්න මේක. නැත්නම් කෙලින්ම නිෂ්පාදකයා පාරිභෝගිකයා කියලා දාලා නිකයින්න පුළුවන්. සකසන්න. හරි සකසන්න. හරි. භාණ්ඩ එකතු කරන්නන් දෙනවා කාටද? සකසන්නන්ට. සකසන්නන් මේක දෙනවා කාටද? තොග වේලට. තොග වේලෙන් ගාව මෙතනට ගන්න ඈ. එයාට කෙලින්ම භාණ්ඩ එකතු කරන්නට පුළුවන් තොග වේලෙන් දෙන්න. තොග වේලෙලා. සකසන්නන් තොග වේලෙන් ගන්න. නෑ නෑ තව තියෙනවා. තව මේ ඇඩ් කරගෙන දෙන්න මේකේ තියෙන ඒවා පොඩ්ඩක් වෙනස් කරලා. දැන් භාණ්ඩ එකතු කරන්නාට කෙලින්ම තොග වේලෙන් දෙන්න පුළුවන් මේක. තොග වේලෙන් ඊට පස්සේ කාට දෙනවද මේක? එක්කෝ සිල්ලර වේලෙන් දාලා දීලා එහෙම ප්‍රොසෙස් එකක් යනවා. එහෙම නැත්නම් කෙලින්ම පාරිභෝගිකයාට දෙන්නත් පුළුවන්. අපි මෙතන කෙලින්ම මේ පැත්තේ පාරිභෝගිකයා දාමු. මේ පැත්තේ මේ පැත්තේ දාන්න. පාරිභෝගිකයා කියන්නේ ඇයි ඊට මත නෑ පාරිභෝගිකයා කියන හදායි නෑ ඉවර නෑ අපිට භාණ්ඩ එකතු කරගන්නගේ අපි සපයන්නට දෙන එකක් දැක්කා. මේක වෙන්න පුළුවන් ක්‍රම ටිකක් තියෙනවා ඈ. එක්ක මේ සකසන්නන් මේක දෙනවා ප්‍රවාහන ආයතනය. සකසන්නන් එක්ක මේක දෙනවා ප්‍රවාහන ආයතනය. ප්‍රවාහන ආයතනය හරහා යනවා එක්ක සිල්ලර වෙලෙන් ගන්නද මේ වෙන්න පුළුවන් දේවල් නේද සිල්ලර වෙලෙන් ඔව් සිල්ලර වෙලෙන් ගන්න රවුලත් එක කැවිලා තියෙනවා සිල්ලර වෙලෙන් දත් වෙනවා මේක ඔව් මෙතනලුත් පාරිභෝගිකයාට දෙන්න පුළුවන්
සමහර මෙහෙම වටයක් යන්න නැතුව තොග වෙලෙන්ද කෙලින්ම සිල්ලර වෙලෙන්දට දෙන්නත් පුළුවන්. මේ හරි ඔච්චර. ඉතින් ඔච්චරයි. ඔව්. හරි ඔය කම්ප්ලීට් කරගන්න. කම්ප්ලීට් යන්න. මේ මෙහෙම වෙන්නත් පුළුවන් නේ වුණා. ප්‍රවාහන සේවයෙන් නෑ ඉන්ටර්නෙට් දාන්න. ප්‍රවාහන සේවයෙන්ත් ඕනනම් තොග වෙලෙන්දට දෙන්න පුළුවන්. දැන් තේරුණානේ දාන ප්‍රොසෙස් එක අපි යන්නේ. බටරයා කියලා තමයි පාරිභෝගිකයාගේ අතට නිෂ්පාදනය පත් වෙන්නේ. තව වල ප්‍රධාන හතර හයිලයිට් කරනවා. එතකොට ඒක හයිලයිට් කරාම එනවා මේ නිෂ්පාදකයා කියන එකයි භාණ්ඩ එකතු කරන්නන් කියන එකයි තොග වෙලෙන්දන් කියන එකයි පාරිභෝගිකයා කියන එකයි හයිලයිට් කරලා දෙනවා. දැන් ප්‍රධාන පුරුදු ටික. ඒකට අනිත් ඒවා මැදින් මැදින් එහෙම සම්බන්ධ වෙලා තියෙනවා. එහෙනම් මම කියව එක මේ හතර හයිලයිට් කරලා දෙනවා. නිෂ්පාදකයා භාණ්ඩ එකතු කරන්නා තොග වෙලෙන්දන් පාරිභෝගිකයා. මේ මෙතන තියෙන ලක්ෂණ කියලා. හරි. ලියන්න පල්ලෙහැයි අගය දාමයක දැන් ඔය අපි යන්නේ මොකක්ද මේ අගය දාම ක්‍රියාවලිය. හරි. අගය දාමයක සංවිධාන ව්‍යුහය. ඒ කියන්නේ තව දාම ගොඩක් තියෙනවා. හරි. ඊළඟ අගය දාමයක සංවිධාන ව්‍යුහය. මම මේක මකන්නද? මාතෘකාවක් නෙවෙයි වාක්‍යයක් විදිහට ලියුවොත් කමක් නැහැ. ඒකේ යටතේ අංශ තුනක් දාන්න තියෙනවා. මම මේක වටර නෑ. හරි අපි ලිව්වේ අගය දාමයක සංවිධාන ව්‍යුහය කියලා ලියලා 1 2 3 කියලා දාලා තුනක් තියෙනවා. ඒක අපි ලියනවා. අගය දාමයක සංවිධාන ව්‍යුහය කියලා ලියලා පහළ ලියන පළවෙනි එක ක්‍රියාකරුවන්ගේ දාමය. ක්‍රියාකරුවන්ගේ ඒක මේ තුන ලියන්න ඉස්සෙල්ලා ඔය වගේ එකක් පස්සේ කතා කරමු. ක්‍රියාකරුවන්ගේ දාම. අගය දාමයක සංවිධාන ව්‍යුහය යටතේ 1 2 3 කියලා දාලා ලියන්න යනවා. හරිද? ක්‍රියාකරුවන්ගේ දාම. දෙවෙනි එක ක්‍රියාකාරකම් දාම. මේ ක්‍රියාකාරකරුවන්ගේ දාම ඊළඟ ක්‍රියාකාරකම්. ක්‍රියාකාරකම් දාම. හරි. ඊළඟ එක උපකාරක සේවය. හරිද? හරි. පළවෙනි මාතෘකාව ගන්න ක්‍රියාකාර නෑ. ක්‍රියාකරුවන්ගේ දාමය ගන්න පළවෙනි. ක්‍රියාකරුවන්ගේ දාමය කියලා පළවෙනි එකට මේක මාතෘකාව ගන්න මෙන්න මේ. ක්‍රියාකරුවන්ගේ දාමය. ක්‍රියාකරුවන්ගේ දාමය. හරි. ආයතන වගේ නෙවෙයි හැම ඉතර දුරක් නේ මම එතන මකනවා හරි නෑ ස්ලෝ කාර්යයක් ක්‍රියාකාර හදපෙන්නේ
ක්‍රියාකරුවන්ගේ නාමය ක්‍රියාකාරකම් නෙමෙයි. ක්‍රියාකරුවන්ගේ නාමය. උඩ ඉන්නවා කවුද? යෙදවුම් සපයන්න. යෙදවුම් උඩ ඉඳලා පල්ලෙහාට අදන් යන්න තියෙන්නේ එක. ඒ උඩින් පටන්ගෙන අදන් යන්න. යෙදවුම් සපයන්න. මේ පල්ලෙහාට අදන් යන්න තියෙන ඒ නිසා අඳිනවා. උඩ ඉන්නවා යෙදවුම් සපයන්න. හැබැයි ඉතාලියෙන් දෙක කියන්නේ 60 ගන්න. 10 කුලලා වෙනම අදින්න. යාර නදින් දේවල් අදින්න. ආ. යා පිටුට යන්නත් වගේ. පහේ පන්තිලා. වාලේ පොතේ වාලේ පොඩි දෙයක් වාලේ කියන්නේ. ඔය හරි මෙතන මේ අපි B ගෝවියක් සම්බන්ධ කරගෙන ලියන්නේ එතකොට සපයන්න මෙතන ඊළඟ B ගෝවියා කියලා යන්න. B ගෝවියා. හරිද ඔන්න එතකොට සපයන්නවා ඉන්නවා B ගෝවියා ඉන්නවා ඊළඟට මෙයා B ගෝවියා මේ එයාගේ නිෂ්පාදනය කාටවත් වෙන්න පුළුවන් දෙන්න පුළුවන් අය කිහිපයක් ඉන්නවා. එක්ක එයා සුළු ව්‍යාපාරිකයෙක්ද දෙන්න. සුළු व्यापारिक සුළු ව්‍යාපාරිකයා එහෙම නැත්නම් එයාට ඒක දෙන්න පුළුවන් කාට දෙන්න පුළුවන්ද ඔය කෙලින්ම ගන්නවා මේ ඔව් මොහොතින් ගන්න පුළුවන් ඊට අමතරව කාට දෙන්න පුළුවන් සමූපකාල කියලා එකක් තියෙන ඒගොල්ලෝ කෙලින්ම මේගොල්ලන්ගේ නිෂ්පාදනය ලැබෙන අර විදිහටම කරනවානේ අපිට ඒක ගන්නත් පුළුවන් හරිද ගෝවි समूपकार जरा इनमें वाला साथ नहीं था और ना इलाज पे बोल के क्या किया करते ඒක ඇවිල්ලා සුළු පරිමාණ හෝ මහා පරිමාණ වෙනවා. හරි ඊළඟට මේ නිෂ්පාදනය දෙනවා කාටද? මේ නිෂ්පාදන කාට දෙනවද? එයාට පිටුවට හරි යන්න කියන ප්‍රශ්නයක් නෑ. ඉතලේ දාලා ඊළඟ පිටුවට අපි ලියමු ප්‍රවාහන සැපයුම් කරුව. ප්‍රවාහන සැපයුම් කරුව. ප්‍රවාහන සැපයුම් කරුවන් එහෙම නැත්නම් තොග වෙලෙන්කට දෙන්නත් පුළුවන්. එතන මැලේලක් දාලා තොග වෙලෙන්. තොග වෙලෙන්. ඊළඟ තොග වෙලෙන් දෙනවා මේක කාටද? සිල්ලර වෙලෙන් දැන්. සිල්ලර වෙලෙන්. සිල්ලර වෙලෙන් තමයි එක දෙනවා. මේක පල්ලෙහාටම ලියන්න. කාටද දෙන්නේ? පල්ලෙහාම ලියන්න පාරිභෝගිකය. දැන් මල්ලි එකට පැහැදිලි නෑ ඔයාලා ලියන්න. පාරිභෝගික යා. හරි පාරිභෝගිකය. හරිද? ලියන්න. දැන් මේ අපි ගන්න මෙතනින් ඕනනම් පුළුවන් මේක කාට යවන්නද? කෙලින්ම පාරිභෝගිකයාට මේක
දෙන්න පුළුවන්. කවුරු හරහා මැදිහත් වෙන්නේ රජය. රජයෙන් මැදිහත් වෙලා කෙලින්ම මේක පාරිභෝගිකයාට දෙන්න පුළුවන්. ඒ විතරක් දාලා කියන්න. අදම දාව ආහාර දාව ජාති වගේ තමයි. ඒක තමයි දියන්නේ ගොඩක්. හරි මේ අපි මොන දාමයේද ලියුවේ ක්‍රියාකරුවන්ගේ දාම ඊළඟට ගන්න මාතෘකාව ක්‍රියාකාරකම් දාම ක්‍රියාකාරකම් දාම මේ ක්‍රියාකරුවන්ගේ දාම දැන් ගන්න ක්‍රියාකාරකම් දාම ක්‍රියාකාරකම් දාම ක්‍රියාකාරකම් දාම හරි ක්‍රියාකාරකම් දාම කියන්නේ මොකද්ද ක්‍රියාකාරකම් දාමය කියන්නේ ඔන්න නිෂ්පාදනය තියෙනවා. ඊළඟට යන්නේ එකක් අර වගේ එකක් ඈ. නිෂ්පාදනය. ඊළඟට මාතෘකාව කියන්නේ ඊළඟ තොග එකතු කිරීම. දැන් මේ කරන ක්‍රියාකාරකම් ටික තොග එකතු කිරීම තොග එකතු කිරීම හරිද ඊළඟට යන්න ශ්‍රේණි කිරීම ඒ කරන ක්‍රියාකාරකම් ශ්‍රේණි කිරීම හරි ශ්‍රේණි කිරීම ඊළඟට ගන්න සැකසීම සැකසීම හරිද ඊළඟට ඇසුරුම් කරන සැකසීම ඊළඟ ඇසුරුම් කරන පස්සේ ලියන ප්‍රවාහනය ඊළඟ ගබඩා කිරීම ප්‍රවාහනය ගබඩා කිරීම දැන් ඔයාලා මේ ඉතලේ පල්ලෙහාටම දාන්න මම මේ පැත්තට දාන්න අන්තිම එක අලෙවි පල්ලෙහාට ගන්නවා ඒක අලෙවි මේ පල්ලෙහාට දාලා ලියලා අලෙවි හරි ඔව් මේ ඇවිල්ලා මොන දාමයේද ක්‍රියාකාරකම් දාමේ අර ඇවිල්ලා ක්‍රියාකරුවන්ගේ දාම ඒකින්ද ඒදෝ සමයන් මොයියා වීගෝවියා ඉතියා ඊළඟ සුද්ධාපාරණය කියලා රජයේ කැදියත් වෙලා කෙලිම පාරිභෝගිකයන් තුන නැතිව නැත්තම් ඒක ප්‍රවාහනයක් කරා සිද්ධ වෙනදන කියලා පාරිභෝගිකයට දෙනවා මේකේ මොකද්ද වෙන්නේ නිෂ්පාදනයේ තියෙනවා ඒකේ තොග එකතු කිරීම වෙනවා ශ්‍රේණි කිරීම සැකසීම ඇසුරුකරණය ප්‍රවාහනය ගබඩා කිරීම අනේ පාඩම් කරන්න දැන් ඒ සීනේ මේවා නේද තියෙන්නේ ගොඩාක් බදාගෙන පාඩම් කරනවට වඩා මට හිතෙන්නේ මේ වගේ එකක් පොඩක් ප්‍රැක්ටිකල් පාඩම් කරන්න දෙයි. කියන්නේ ඊළඟට මෙන්න මෙහෙම පොඩක් ආයෙ හම්බෙන්න යනවා අපි අර ටොපික් ටිකක් වගේ ඉඳලා ලිව්වනේ මෙහෙම එකක්.
අගයදාමයක සංවිධාන ව්‍යුහය කියලා අපි දේවල් තුනක් ලියුවා. මොනවද ඒ දේවල් තුන? එකක් ක්‍රියාකරුවන්ගේ දාමය, අනිත් එක ක්‍රියාකාරකම් දාමය. ඒක තුන්වෙනි එක මොකක්ද ලිව්වේ? උපකාරක සේවා. දැන් ඔය මේවල මාතෘකාවලට අංක දාන්න. ක්‍රියාකරුවන්ගේ දාමය කියන එකට අංක 1 දාන්න මෙතන උඩ ලියපු මාතෘකාවට. ඊට ක්‍රියාකාරකම් දාමය කියන එකට අංක 2 දාන්න. දැන් අංක 3 දාගෙන යන මොකද්ද? උපකාරක සේවා කියන අංක 3 කියලා දාලා යන උපකාරක සේවා. උපකාරක සේවා. හරි මොනවාද උපකාරක සේවා? උපකාරක සේවා කියන්නේ ලියන්නකො මෙහෙම අංක 1 අංක දෙකක් දාලා පල්ලෙහාට ලියන්න තියෙන්නේ කිය. අංක 1 මූල්‍ය පහසුකම්. මූල්‍ය පහසුකම්. මූල්‍ය පහසුකම්. නෑ. එහෙම නැති අංක දාලා ලියන්න. උපකාරක සේවා ටිකක් තියෙනවා කීපයක් අක්කම අංක දාලා ලියන්න. ඒක අර ප්‍රෝෂාක් නුත් නෑ. මූල්‍ය පහසුකම්. පළවෙනි එක මූල්‍ය පහසුකම්. දෙක ලියන්න සේවා හා නැත්නම් මෙහෙම කෙලින්ම ලියන්න රක්ෂණ සේවා කියලා ලියන්න අංක දෙක. අංක දෙක රක්ෂණ සේවා. නෑ අංක දෙක කියන්නේ සේවා හා කියන එක වань රක්ෂණ සේවා. වචනයක් කියවොත් ඉච්චරක ලස්සනයි වලගේ නෝට්ස් බලලා. හරි. පළවෙනි එක මූල්‍ය පහසුකම්, දෙවෙනි එක රක්ෂණ සේවා, තුන්වෙනි එක ප්‍රවාහන සේවා. ප්‍රවාහන සේවා. තුන්වෙනි එක ප්‍රවාහන සේවා. හතරවෙනි එක තාක්ෂණික සේවා. තාක්ෂණික සේවා. अंतिम एक नीति रेगुलासी. नीति रेगुलासी अने पहले एक मूल्य पहसुकम इला रक्षण सेवा, प्रवाहन सेवा, ताक्षणिक सेवा, नीति रेगुलासी. हाँ දැන් නිකන් පොඩි එක්සැම්පල් එකක් කියන්න යන්න. ආයෙ මේක මකලා මේ වගේ පොඩි කිරි නිෂ්පාදන ශේෂ්ත්‍රය කියලා ටිකක් ගන්න ටොපික් එකක්. පොඩි එක්සැම්පල් එකක් කියන්න යන්නේ ඔය දාපටි දාලා. ඔව් මාතෘකාවෙන් නිකන් ගන්න. මොකද මම කිව්වේ කිරි නිෂ්පාදන ශේෂ්ත්‍රය. කිරි නිෂ්පාදන ශේෂ්ත්‍රය. කිරි නිෂ්පාදන ශේෂ්ත්‍රය. දැන් කිරි නිෂ්පාදන ශේෂ්ත්‍රය උන්න තියෙනවා කිරි නිෂ්පාදනය කරන ගොවිවල. අපි කියනවා කිරි නිෂ්පාදන ගොවිවල. කිරි නිෂ්පාදන ගොවිවල. හරිද? දැන් යන්නේ අරපොඩි ෆ්ලෝ chart එකක් නේ. ශේෂ්ත්‍රය කියලා තමයි කිව්වේ. ඒක යටතේ මම මේ අඳින්න පටන් ගත්තා chart එක. මාතෘකාව කිරි නිෂ්පාදන ශේෂ්ත්‍රය. ඒක යටතේ මේ අඳින්න. පොඩ්ඩේ ෆ්ලෝ chart එකක් අඳින්න යන්නේ. බලමු ප්‍රශ්න වලට දැන් මේකේ ඔයාලා මම කරෙක්ට් කරන්න බලවාගෙන පඬිතුලා කියන්නේ ඊට ස්ටෙප්ස් තියෙනවා හතක් විතර. Ini kutukan lagi mau kasih apa? Enak tahu makan? Perlu lihat. Hai, hasilnya ini pasti itu nanti nih lewat ini sampai pasti itu ya media yang kotor lagi. Harga කිරි නිෂ්පාදන ගොවිවල මේක දෙනවා
එයාලා නැවුම් කිරි දෙනවා අලෙවි හදන වල. නැවුම් කිරි අලෙවි හද. හරිද? උදාහරණ වෙන්න රවුම්. හරි. නැවුම් කිරි අලෙවි හද. හරිද? ඊළඟට ආය ඔහොමම මේ පැත්තට දාන්න. අනිවාර්යයෙන්ම කොහොමද? සුළු පරිමාණ සැකසුම් මධ්‍යස්ථාන. සුළු පරිමාණ සැකසුම් මධ්‍යස්ථාන. සුළු පරිමාණ සැකසුම් මධ්‍යස්ථාන. හරිද? දැන් බලන්න වෙන පුළුවන් විදි කිහිපයක් අපි කතා කරන්න යන්නේ. දැන් මේ කිරි නිෂ්පාදන කොළපල තුලින් මෙන්න මෙහෙම ප්‍රොසෙස් එකක් යන්නත් පුළුවන්. දැන් ඔය දෙපැත්තෙන් අර දෙකක් ගන්නවා. එකක් නැවුම් කිරි අලෙවි හල්, අනිත් සුළු පරිමාණ සැකසුම් මධ්‍යස්ථාන. මේවා අරහා නිවිල පරිභෝගයෙන් යනවා කියලා පස්සේ ඉඳලා ගහනවා. ඉතින් කලින් අපි කිරි නිෂ්පාදන කොළපලේ ඉඳලා මෙහෙම යන්න පුළුවන් දිගට ඇදලා යන්න පුළුවන් ප්‍රොසෙස් එක නේද? මට කියන්නේ සාමාන්‍යයෙන් කිරි නිෂ්පාදන කොළපල වලින් ඉස්සලා මොනවා කරනවද? කිරි එකතු කිරීම. හරි ඒකට සත්පාලනය ඉගෙනගෙන තියෙනවා. කිරි එකතු කිරීම. ඒ කිරි එකතු කරන ක්‍රමයි කිරි එන්නේ කොහොමද ඔක්කොම ටික ඔයාලා දන්නවනේ. හෝමෝන ස්‍රාවය වෙන්නේ කොහොමද? ඒ ඔක්කොම ටික කෙලින්ම විද්‍යාත්මකව දන්නවා. හරි. කිරි එකතු කිරීම. කිරි එකතු කරලා ඊළඟට මොනවද කරන්නේ? කිරි එකතු කරලා एक කෙලින්ම තියෙනවා. පාඩුවේ පරිසුද්ධිත්වය සාමාන්‍ය පරිසුද්ධිත්වය තියෙනවා. මොනවා කරන්න ඕනද කිරි එකතු කරාට පස්සේ? ශීත කිරීමේ මධ්‍යස්ථාන වලට දාන්න. ශීත කිරීමේ මධ්‍යස්ථාන. ශීත කිරීමේ මධ්‍යස්ථාන. ශීත කිරීමේ මධ්‍යස්ථාන වලින් දානවා මහා පරිමාණ සැකසීමේ අංශයක. මහා පරිමාණ සැකසීමේ අංශය. මහා පරිමාණ සැකසීමේ අංශය. ඒකෙන් දාන්න සිල්ලර වෙළඳ සැල. දැන් ඔයාලා වැඩ කරන්නේ මෙතන ඊතලයක් දාලා පල්ලෙහාට යන සිල්ලර වෙළඳ සැල. ඔබ මන් ලිව්වේ නෑ ඔයාලා ලියන්න. ඊතලයක් දාපු පල්ලෙහාට යන සිල්ලර වෙළඳ සැල. ඒකෙන් ඊතලයක් දාලා පල්ලෙහාට යන පාරිභෝගිකයක්. අන්තිමට සිල්ලර වෙළඳ සැල වලින් පල්ලෙහාට ඊතලයක් දාලා යන පාරිභෝගිකයක්. මෙන්න මේ process එකේ යන්නත් පුළුවන්. එහෙම නැත්නම් අර මේ විදිහට එන්නත් පුළුවන් නේ. කොහොමද? නැවුම් කිරි අලෙවි හල් හරහා මේක පාරිභෝගිකයාට එන්නත් පුළුවන්. සුළු පරිමාණ සැකසුම් මධ්‍යස්ථාන හරහා මේක පාරිභෝගිකයාට එන්නත් පුළුවන්. ඒ වගේම මෙහෙම කෙලින්ම මේ process එකේ එන්නත් පුළුවන්. ඒ ඉඳලා ඔක්කොම දාගන්න. ඔච්චර. හරි. කිරි නිෂ්පාදන ගොවිපොළ තිබ්බා. කිරි එකතු කිරීම කරා ඊළඟට ඒ ශීත කිරීමේ මධ්‍යස්ථාන වලට දැම්මා. ශීත කිරීමේ මේ මහා පරිමාණ සැකසීමේ අංශයට යොමු කරා. ඒකෙන් යොමු කරා කොහෙටද? දැන් මෙතන මොකක්ද පිළිස්තරේ? සිල්ලර වෙලෙන් දාන්න. සිල්ලර වෙලෙන් දාන්න දුන්නා පාරිභෝගිකයන්. එහෙම නැත්නම්
කිරි නිෂ්පාදන ගොවි වලින් සුළු පරිමාණ සැලසුම් මධ්‍යස්ථාන වලට දෙන කිරි ටික පාරිභෝගිකයන් අලෙවි කරනවා. එහෙමත් නැත්නම් නැවුම් කිරි අලෙවි කල් වලින් පාරිභෝගිකයන්ට ඔයාලගෙන තියෙන්නේ හයිලන්ඩ් එකේම තියෙන්නේ මේ නැවුම් කිරි අලෙවි කල් කියලා දාලා ගොඩක් තියනවා නේද? ඉතින් දැකලා තියෙනවා සාමාන්‍යයෙන්. හරි, ඔච්චර. ඉවරද? අදේට ගන්න. හරි, අපේ දාම විශ්ලේෂණ ක්‍රියාවලියේ වැදගත්කම්, ප්‍රතිලාභ හා සීමා. වැදගත්කම්, ප්‍රතිලාභ හා සීමා. මතකද? අපේ දාම විශ්ලේෂණ ක්‍රියාවලියේ වැදගත්කම්, ප්‍රතිලාභ හා සීමා. හරි, අපි ලියමු මේකේ තියෙන වැදගත්කම් ලියනවා, ප්‍රතිලාභ ලියනවා, සීමාව මොකද කියලා. ඒ කියන්නේ අපිට කොච්චර මොනවද තියෙන ගැටලුව. ඒ කියන්නේ මෙතන ඉහාට මේක කරන්න බැරි වෙන්න හේතුව එක එක ඒවා ගන්නවා. හරි, අපි ලියාගෙන යමු. අංක 1 නිෂ්පාදන පිළිවැය ඉතිරි වීම. නිෂ්පාදන පිළිවැය ඉතිරි වීම. නිෂ්පාදන පිළිවැය ඉතිරි වීම. ඊළඟට ලියන්න අංක 2 නිෂ්පාදන ධාරිතාව වැඩි වීම. නිෂ්පාදන ධාරිතාව වැඩි වීම. නිෂ්පාදන ධාරිතාව වැඩි වීම. තුන්වෙනි එක පාරිභෝගිකයා දිගු කලක් තුළ අදාළ නිෂ්පාදනය මගින් අඩු වියදමකින් ප්‍රතිලාභ ලැබීම. අංක 4 ලියන්න මිල හා තත්ත්ව සංඥා පිළිබඳ තොරතුරු. මිල හා තත්ත්ව සංඥා පිළිබඳ තොරතුරු. 4 වෙනි. හරිද? මිල හා තත්ත්ව සංඥා පිළිබඳ තොරතුරු. හරියාකාරව හඳුනා ගැනීම හා බාධාවකින් තොරව මේවා සම්ප්‍රේෂණය වීමේ හැකියාව. බාධාවකින් තොරව මේවා සම්ප්‍රේෂණය වීමේ හැකියාව. ඊළඟ අංක 5 වෙනි එක ආර්ථික කළමනාකරුවෙකුගෙන් කාර්යක්ෂමව හා අකාර්යක්ෂමව සිදුවන අවස්ථා හඳුනා ගැනීම. ඊළඟ අංක 6 කාර්යක්ෂමතාව වැඩි ස්ථාන සඳහා වැඩි මිලක් නියම වීම. කාර්යක්ෂමතාව වැඩි ස්ථාන සඳහා වැඩි මිලක් නියම වීම. මේ අපේ දාම විශ්ලේෂණය කියලා එකක් කරගන්නේ වැදගත්කම්. සීමා සහ ප්‍රතිලාභ අපි කතා කරා. හරි. ඊළඟ අංක 7. වෙළඳපොළ ඉල්ලුම හා
වෙළඳපොළ ඉල්ලුම හා වෙළඳපොළ ඉල්ලුම හා සැපයුම සම්බන්ධීකරණය හා හිගතාවයකින් තොරව භාණ්ඩ ඉදිරිපත් කිරීම ඊළඟ අංක 8 අකාර්යක්ෂම ස්ථාන හරි හඳුනාගෙන ඒවා විශ්ලේෂණය කර අදාළ තීරණ වලට එළඹීම අන්තිම එක බෙදා හැරීමේ වියදම අඩු වීම හරි මොන උතලින් ඔය අගය දාම ඔය කතා ටික ඉවරයි. දැන් අපි ඊළඟට කතා කරන්න යන්නේ කොහොමද අපි මේ හදාගත්ත කෘෂි නිෂ්පාදන අලෙවිකරණය කරන්නේ. හරිද? ගන්න අද මාතෘකාව කෘෂි නිෂ්පාදන අලෙවිකරණය. මේ ප්‍රධාන මාතෘකාව. කෘෂි නිෂ්පාදන අලෙවිකරණය. මෙහෙමයි. අර ඉස්සලා අපි අංක 1 කියලා දාලා ඍජු අලෙවි කියලා නේ ඊට පස්සේ අංක 2ක් කියන්නේ නැහැ නේ කියන කතාව මේගොල්ලෝ කියන්නේ මේ. ඊට පස්සේ ඍජු අලෙවි කරන්න පුළුවන් එකක් අනිත් එක මොකක්ද? අර අපි අගය දාම සැපයුම් දාම කියන කතා කරේ. ඒ කියන්නේ ඍජුව අපි නිෂ්පාදනයේ ඍජුව පානිකෝ කියන්නේ යන්න පුළුවන් එකක්. දෙවියන් මොකක්ද වෙන්න පුළුවන් ඒක? ඒක අර වටවලයක් කියන පානිකෝ කියන්නේ අතර යන්නත් පුළුවන්. ඔය ක්‍රම දෙකක අලෙවි. හරිද? ඒක අපි අංකයක් විදිහට වෙනම දෙක කියලා කොහෙවත් දැම්මේ නැහැ මොන්නේ. හරි. කෘෂි නිෂ්පාදන අලෙවිකරණය. හරි දැන් හැදවන්න අහගන්න. හරි මොකක්ද අලෙවිකරණය කියලා කියන්නේ? අලෙවිකරණය යම් මොකක්ද? කියන්නේ නැහැ. මොකක්ද අලෙවිකරණය කියන්නේ? ඒක දන්නේ විකුණන කෘෂි නිෂ්පාදන අලෙවිකරණය ඇත්තේ පළවෙනි පොයින්ට් එක. කෘෂි නිෂ්පාදන අලෙවිකරණය යම් මිනිස් අවශ්‍යතා හා උවමනා තෘප්තිමත් කිරීම තුළින් ව්‍යාපාරික අරමුණු ඉටු කර ගන්නා වූ ව්‍යාපාරික අරමුණු ඉටු කර ගන්නා වූ සමෝදානික ක්‍රියාවලිය. සමෝදානික කියන්නේ මොකක්ද? ඒ වචනේ තේරුම සමෝදානික කියලා සමහර තැන්වල කියනවා.
ඒ කියන්නේ කාර්යයන් ගොඩක එකතුවක් කියන එක. සමෝදානික ක්‍රියාවලිය. කෘෂි නිෂ්පාදන අලෙවිකරණය ඒක ලියා ගන්න. කෘෂි නිෂ්පාදන අලෙවිකරණය අනෙකුත් කාර්මික භාණ්ඩ හා කෘෂි නිෂ්පාදන අලෙවිකරණය අනෙකුත් කාර්මික භාණ්ඩ හා ඒක තමයි අන්තිමට කරන්නේ සේවා අලෙවිකරණය හා සැසඳීමේදී විශේෂ තත්වයක් උසුල විශේෂ තත්වයක් උසුලයි. එසේ වීමට පහත හේතු බලපා ඇත. හේතුවේ රූපයකට දාන්න ලියා ගන්න දෙන්නේ. නිශ්ශබ්දතාවයේ දිගටම තියාගන්න නැත්නම් ඉනිවෙන එකක් ඉන්ටර් දෙන්න. හරි. කෘෂි නිෂ්පාදන අලෙවිකරණය කියලා අපි දැන් ලියාගත්ත පොයින්ට් 9 බලමු. මොනවාද පොයින්ට්? මෙම අලෙවිකරණ පද්ධතියට කෘෂි නිෂ්පාදනයේ යෙදෙන සුළු පරිමාණ මෙන්ම මහා පරිමාණ නිෂ්පාදකයන් හෙවත් ගොවීන් විශාල ප්‍රමාණයක් සහභාගී වීම. තේරුණාද? අංක 2 මෙම සුළු පරිමාණ නිෂ්පාදකයන් හෙවත් ගොවීන් අලෙවිකරණ ක්‍රියාවලියේදී කේවල් කිරීමේ ශක්තිය අතින් පහළ තලයක සිට ක්‍රියා කරනවා. මොකද කේවල් කරනවා කියලා කිව්වොත් ගිවිස ගන්නවා කියන්නේ. ඕක පළවෙනි පාඩමේ සම්පූර්ණ මතක කරගන්න. කොහෙද දාපු? සමුපකාර සමාගම ගැන කතා කරනකොට මතකද? ඊළඟ තුන්වෙනි එක කෘෂිකාර්මික ද්‍රව්‍ය බොහෝමයක්ම පාරිභෝගික භාණ්ඩ වශයෙන් අත්‍යවශ්‍ය තත්වයක පැවතීම ඒවාට ඇති ආදේශක ද්‍රව්‍යයන් සීමිත වීම මේ නිසා වෙළඳපොලේ කෘෂිකාර්මික භාණ්ඩවලට ප්‍රමුඛත්වයක් හිමිවීම. මේ වෙන කියලා දෙයක් නෑ. හරිද? ඔයාලා හරියට ලියලාද කියලා බලන්නත් එක්ක මම මේ කියවම් යන්නේ බලා ගන්න. තමල් ලියලාද උඩ බලා ගන්න. ඊළඟ අංක 4. ඔයාලගේ පොත බලන්න. යාළුවගේ පොත. කෘෂි භාණ්ඩවල මිල තීරණය කිරීමේ බලය ගොවියාට වඩා අතරමැදියා සතු වීම. මේක ලොකු ගැටලුවක් වෙලා තියෙනවා. ගොඩක් වෙලාවට කෘෂි භාණ්ඩවල මිල තීරණය කිරීම කියන එක අතරමැදිය. කවුද අතරමැදි? අපේ ඉස්සලා ඇන්ටි එක තාම ඒ අතරමැද හිටපු අය කවුද? ඔය ප්‍රවාහන සේවකයෝ ඊළඟ ප්‍රවාහන සේවාවල කට්ටිය තොග වෙලෙදුන් සිල්ලර වෙලෙදුන් ඒ කියන්නේ ගොවියා සහ පාරිභෝගිකයා දෙන්න අතරමැද ඉන්න ඔක්කොම ටික අපි අතරමැදියෝ කියලා කියනවා. ඊළඟට අංක 5 බලන්න. කෘෂි නිෂ්පාදනවලට දේශගුණික බලපෑම ඍජුවම ඇති නිසා වසර පුරාම අඛණ්ඩ ඒකාකාර නිෂ්පාදනයක් නොමැති වීම. 6 වෙනි එක මේ නිසාම කෘෂි නිෂ්පාදනවල වෙළඳපොළ මිල නිතරම උච්චාවචනය වීම විවෘත ආර්ථික ක්‍රමයකදී එම මිල වැඩි වන කාලයක අදාළ භාණ්ඩය පිටරටින් ගෙනීම නිසා මිලකත්වයේ වඩා අවුල් සහගත වීම. අවබෝධයෙන් කියනවා ගන්න. ඔබේ අහන්න ඉන්නේ බෑ හොඳට කියවන්න අවබෝධයෙන් කියනවා. ඊළඟ අංක 4. කෘෂි නිෂ්පාදන නියතය ගම් වතුර රෝග හා පලිපෝද උවදුරු වැනි ස්වභාවික බලපෑම් වලට යටත් වන නිසා ඉල්ලුමට ගැළපෙන ලෙස සැපයුම් කිරීමේ දුෂ්කරතා පැනනගි මේ වගේ පාදකයන්ක් පුළුවන්. 8 වෙනි එක කුඩා පරිමාණ නිෂ්පාදකයන් විශාල සංඛ්‍යාවක් සිටින නිසා භාණ්ඩවල ගුණාත්මකභාවය අතිශයින්ම විචල්්‍ය වෙනවා. අන්තිම එක අලෙවිකරණය පිළිබඳ ගොවීන් සතු ඇති දැනුම අල්ප වීම. ඔන්න ඔය කියන ගැටලුව අපිට පැනනගිනවා. හරි ඊළඟ කෘෂි අලෙවිකරණයේ පියවර කියලා වල මෙන්න මේ වාක්‍ය කීපයක් කියලා තියෙනවා. කෘෂි අලෙවිකරණ ක්‍රියාවලිය ගොවිපළ කඩුල්ලෙන් ආරම්භ වී ලස්සන වචනයක් තියෙනවා. පාරිභෝගිකයෙකුගෙන් අවසන් වේ. ආරම්භ වෙනවා කියනවා කොහෙන්ද? ගොවිපළෙන්. එහෙම නැත්නම් නිෂ්පාදකයාගෙන්. අවසන් වෙනවා කාගෙන්ද? පාරිභෝගිකයාගෙන්. ඊළඟට ගොවිපළ යනු කෘෂි නිෂ්පාදනයේදී කර්මාන්ත ශාලාව.
කෘෂිකාර්මික නිෂ්පාදනයක් නම් කර්මාන්ත ශාලා විදිහට සැලකන්නේ මොකක්ද? ගොවිපොළ. ඊළඟට මෙම අලෙවි කරන ක්‍රියාවලිය තුළ සලකන භාණ්ඩ බොහෝ විට එක්කෙනෙකු හෝ කිහිප දෙනෙකු අතර හෝමාරු විය හැකිය. එය පහත ආකාරයට දැක්විය හැකියි කියලා ලියලා දෙනවා. දැන් මේ මොකක්ද පහත ආකාරය කියලා අඳගන්න. හරි. එහෙම කරා. මේ පැත්තේ යන්න මේක තියෙනම් මෙහෙමම අපි හිතමු නිෂ්පාදනය. අර ඉඳ බැලන්ස් කරගන්න ලේසියෙම ලියුවා. මේකයි පැත්තට ගන්න. මේක තියෙන්නේ එහෙමම අපි ඒ විදිහටම ලියමු. හරි. මේ පැත්තේ යන පාඩු දුන්නා. නිෂ්පාදකයා ලියුවා එක පැත්තක පාරිභෝගිකයා ලියුවා තව ලස්සන ලියන්නේ. හරි. හරිද? දැන් අපි මෙහෙම එක ඉන්සලයක් දාලා අංක 1 කියලා ලියමු. පළවෙනි එක පස්සේ ඉස්සර කරලා. අංක 1 කියලා විතරක් කියන්නේ. ඉන්සලයක් දාම අංක 1 කියලා ලියමු. ඊළඟට දෙක මෙහෙම ඉන්සලයක් දාලා දෙක කියලා ලියලා මෙතන මැද ලියන්න ග්‍රාමීය ලියන්න තමයි කැගහන්නේ. මොකද? එක සාමාන්‍යයෙන් ඒක පල්ලෙහා දෙන්නේ. ග්‍රාමීය මට්ටමේ කෘෂි ද්‍රව්‍ය එකතු කරගන්න කියලා මෙතන දෙයක්. ග්‍රාමීය මට්ටමේ කෘෂි ද්‍රව්‍ය එකතු කරගන්න. කියන්න ළමයි මොනවා කියනවද? ග්‍රාමීය මට්ටමේ කෘෂි ද්‍රව්‍ය එකතු කරන්න. ඒකත් හරියට. ඊළඟ 3 තුනේ මෙතන ආයෙ ලියන්න ග්‍රාමීය මට්ටමේ කෘෂි ද්‍රව්‍ය එකතු කරන්න. ග්‍රාමීය මට්ටමේ කෘෂි ද්‍රව්‍ය එකතු කරන්න. ඊළඟට තොග වේලෙන්දා සිංහල වේලෙන්දා. හරිද? 1 2 3 කියලා තුනක්. පළවෙනි එකේ නිකන් මොකම නිෂ්පාදකයාගෙන් ඉඳලා පාරිභෝගිකයාට යනවා. දෙවෙනි එක නිෂ්පාදකයාගෙන් ඉඳලා ග්‍රාමීය මට්ටමේ කෘෂි ද්‍රව්‍ය එකතු කරන්නන්ගේ පාරිභෝගිකයන්ට යනවා. තුන්වෙනි එක මොකක්ද? ග්‍රාමීය මට්ටමේ කෘෂි ද්‍රව්‍ය එකතු කරන්නන්ගේ තොග වෙලෙන්දන්ට ගිහිල්ලා සිංහල වෙලෙන්දන්ට ගිහින් පාරිභෝගිකයන්ට යනවා. ඒ වෙන තුන ඔය. දැන් තේරුණා? අවක ලියාගන්න. නෑ ලියන්න ඕනේ. දැන් බලන්න. ආයෙ මොකක්ද කියන්නේ? මේක විතරයි. දැන් මම කිව්වේ නිෂ්පාදකයා මෙතන ඉන්නවා. මේකේ දේවල් තුනක් තියෙනවා වෙන්න පුළුවන්. මොකද්ද පළවෙනි එක?
නිෂ්පාදකයාගේ කෙලින්ම පාරිභෝගිකයාට. මොකද දෙවෙනි එක නිෂ්පාදකයා හරහා ග්‍රාමීය මට්ටමේ ද්‍රව්‍ය එකතු කරන්නන් හරහා පාරිභෝගිකයන්ට. එහෙම නැත්නම් නිෂ්පාදකයන් හරහා ග්‍රාමීය මට්ටමේ ද්‍රව්‍ය එකතු කරන්නන් දෙන්නේ ඒගොල්ලෝගේ තොග වෙලෙන්දන් ගිහින් ඒගොල්ලෝගේ සිල්ලර වෙලෙන්දන් ගිහින් පාරිභෝගිකයන්. ක්‍රම තුන. ක්‍රම තුන ඒක රූපයක දක්වලා තියෙන ලොකු දෙයක් නෙමෙයි. අපි එකින් එක ඔය තුන ගැන ආයෙත් දෙනවා ඒකයි. අnder ඉවරයි නේ. හරි එයාට පහලින් අංක 1 කියලා දාලා ඒ කියන්නේ මේ අංක 4ක් අපි ලිව්වන්නේ. තුනක් ඈ. දැන් මේ 1 2 3 කියලා කියන ස්ටෙප්ස් තුනක් කියන්නේ පළවෙනි ස්ටෙප් එක මොකක්ද? නිෂ්පාදකයාගේ ඉඳලා පාරිභෝගිකයාට. දැන් අපි දැන් ස්ටෙප්ස් ටික ආයෙ විස්තර කරන්න යන්නේ එකින් එක. පහලින් අංක 1 කියලා දාන්න. මේ අංක 1 කියලා කරලා බලන්න. ඒකල කෙටි එකක් කරලා ඒක යන්න දෙන්න. අංක 1 කියලා අරගෙන කෙටි එකක් දාන්න. ග්‍රාමීය මට්ටමේ ඇති එක යටතේ ලියන්න. ග්‍රාමීය මට්ටමේ ඇති අංක 1 කියලා අරගෙන ලියන්න කියලා දැන් කිව්වා. මේ අංක 1. මොකද අංක 1? නිෂ්පාදකයාගේ ඉඳලා පාරිභෝගිකයාට. ග්‍රාමීය මට්ටමේ ඇති අලෙවි පොළවලදී පොළක් කියන එක දන්නවද? ගොවියා හා පාරිභෝගිකයා අතර ඍජු අලෙවිකරණ ක්‍රියාවලිය මෙයින් පෙන්වා ඇත. ඒකම ලියන්න. සමහර විට පාරිභෝගිකයා ගොවියා ළඟටම ගොස් ඔහු නිපදවන ද්‍රව්‍ය මිලට ගැනීම හෝ හරි. ගොවියා පාරිභෝගිකයා කරා ගොස් කෘෂි ද්‍රව්‍ය විකිණීම මෙයින් පෙන්නුම් කරයි. මෙහිදී ගොවියා මෙන්ම පාරිභෝගිකයාද වාසි ලබයි. හරි. දැන් හොඳට අහගන්න අපි කිව්වේ මේ අංක 1 යටතේ විච්ඡේදය. මොකක්ද මේකෙදි වෙන්නේ? නිෂ්පාදකයා කෙලින්ම පාරිභෝගිකයාට අලෙවි කරනවා. එහෙම එකක් වෙන්න පුළුවන් ක්‍රම තුනක් අපි ගොඩක් එකක් ග්‍රාමීය මට්ටමේ තියෙන පොළතදී ඒ නිෂ්පාදකයා එයාගේ ලෙවල් එක ගණන් ගිහිල්ලා පාරිභෝගිකයාට විකුණනවා. එළවලු වලින් මොනවා හරි නිෂ්පාදකයා. හරිද? එහෙම නැත්නම් මිනිස්සු ගිහිල්ලා නැත්නම් පාරිභෝගිකයා ගිහිල්ලා ගොවියාගේ ළඟට ගිහිල්ලා එයාගේ ඒ කියන්නේ එයාගේ බගා භූමියේ තියෙන තැනට ගිහිල්ලා අස්වැන්න මිලදී ගන්න. එහෙමත් නැත්නම් ගොවියාලා අස්වැන්න පාරිභෝගිකයාගේ ළඟට ගිහිල්ලා දෙයක් ගන්න ගිහිල්ලා විකුණනවා වගේ මොනවා හරි තුනක් තියෙනවා. නිෂ්පාදකයාගේ ඉඳලා පාරිභෝගිකයාට ඍජුවම භාණ්ඩය යන්න.
හරි. ඊළඟ අංක 2 කියලා ගන්නද? දැන් අංක 2. අංක 2 කියලා ගත්තා කෙටිලක් ගහලා ලියන්න යන්න. අංක 2. දැන් අංක 2 මොකක්ද වෙලා තියෙන්නේ? නිෂ්පාදකයා ග්‍රාමීය මට්ටමේ කෘෂිද්‍රව්‍ය එකතු කරන්නට දීලා එයා කෙලින්ම පාරිභෝගිකයාට දෙන කතාව ලියමු එහෙම. ගොවීන්ගේ නිෂ්පාදන දෙක යටතේ යන්නේ. ගොවීන්ගේ නිෂ්පාදන විවිධ ග්‍රාමීය මට්ටමේ කෘෂි ද්‍රව්‍ය එකතු කරන්න. විවිධ ග්‍රාමීය මට්ටමේ කෘෂි ද්‍රව්‍ය එකතු කරන්නන් විසින් ලබාගෙන කෘෂි ද්‍රව්‍ය එකතු කරන්නන් විසින් ලබාගෙන ඒවා සති පොළ හෝ සිල්ලර වෙළඳපොළවල් මාර්ගයෙන් පාරිභෝගිකයාට ලබා දෙයි. දැන් මට කියන්නේ දෙවනි පියවරේ එක අතරමැදියෙක් ඉන්නවා. කවුද? ග්‍රාමීය මට්ටමේ කෘෂි ද්‍රව්‍ය එකතු කරන්න. ඒගොල්ලෝ තමයි මෙතන ඉන්න අතරමැදි. මේ කතාවක් නෙවෙයි. කියන්නේ මේක කරනවා. මෙහිදී ග්‍රාමීය මට්ටමේ කෘෂි ද්‍රව්‍ය එකතු කරන්නන් අතරමැදියන් වන අතර ඔවුහුද ලාභ ලැබීමක් සිදු කරති. එතකොට මෙතනදී නිෂ්පාදකයාට හොඳ මිලකුත් ලැබුණා, පාරිභෝගිකයාට ටිකක් අඩුවට භාණ්ඩේ මිල දෙය ගන්නත් පුළුවන්. මෙතනදී මොකද වෙන්නේ? භාණ්ඩේ මිල ටිකක් දැන් වැඩි වෙනවා. මොකද අතරමැදි හරහා. එහෙනම් පල්ලෙහාට යනකොට ඊට වඩා මිල වැඩි වෙනයි. අතරමැදියු කිහිප දෙනෙක්. ඊළඟ අංක 3. අංක 3 කියලා ගන්න. තුන්වෙනි ස්ටෙප් එක. මේ කියන්නේ මේක. අංක 3. හරි මට කියන්න අංක 3 මොනවද වෙලා තියෙන්නේ? නිෂ්පාදකයා ඉඳලා ඒ නිෂ්පාදනය ග්‍රාමීය මට්ටමේ කෘෂි ද්‍රව්‍ය එකතු කරන එක්කනට දීලා එයාගෙන් තොග වෙලෙන්දට ගිහිල්ලා තොග වෙලෙන්දගේ සිල්වර වෙලෙන්දට ගිහිල්ලා ඒක නිෂ්පාදකයාට ගියා. පාරිභෝගිකයාට ගියා. හරි දැන් මෙහෙම මේ කතාව කරා. අතරමැදියෝ මේ තුන යටතේ කියන්නේ. අතරමැදියෝ ගොවීන්ගේ නිෂ්පාදන ග්‍රාමීය මට්ටමින් එකතු කර තොග වෙළඳුන්ට ලබා දෙයි. එම තොග වෙළඳුන් සිල්ලර වෙළඳුන් හරහා පාරිභෝගිකයන්ට එම භාණ්ඩ ලබා දෙයි. හරි දැන් මෙතනදී තියෙන ප්‍රශ්න මොනවාද? ගොවියාට යාගේ නිෂ්පාදනයට සාධාරණ මිලක් හම්බ වෙනවද? නැහැ. පාරිභෝගිකයාට හම්බ වෙන මිලක් මොකද වෙන්නේ? වැඩි වෙනවා. අතරමැදියෝ ප්‍රමාණය වැඩි. මට කියන්නේ මෙතන ඉන්න අතරමැදියෝ කට්ටිය කවුද? දැන් මේ වගේ ෆ්ලෝ chart එකක් දීලා මෙතන ඉන්න අතරමැදියෝ ටික එනවා. කවුද මෙතන ඉන්න අතරමැදියෝ?
ග්‍රාමීය මට්ටමේ කෘෂිද්‍රව්‍ය එකතු කරන්න අතරමැදියේ තොග වෙලෙන්ද සෙල්ලර වෙලෙන්ද කියන කට්ටිය තමයි අතරමැදිය කියලා. ඒ අතරමැදිය කියන්නේ පාරිභෝගිකයා සහ නිෂ්පාදකයා අතරමැදි ඉන්නේ හැමෝම. තේරුණාද? හරි. ඔකම ලියන්න මෙහෙම. අපකත් අන්තිමේ ලියුවේ ලබා දෙති කියලා. ලබා දෙන්න පාරිභෝගික කියන්නේ ඒව වන්ස් ලබා දෙන්න කම ලියවන්නේ. ලියන්න ඊළඟට ඒකටම මෙහිදී ලියන්න මෙහිදී ගොවීන්ට තම නිෂ්පාදන සඳහා සාධාරණ මිලක් නොලැබෙන අතර පාරිභෝගිකයාට භාණ්ඩ සඳහා මොකද වෙන්නේ? මොන වගේ මිලක්ද ගෙවන්න වෙන්නේ? වැඩි මිලක් ගෙවීමට සිදුවේ. වැඩි මිලක් ගෙවීමට සිදුවේ. හරි මට කියන්නේ මෙතනදී ලාභ ලබන්නේ කවුද කියලා. තොග වෙලෙන්ද සිල්ලර වෙලෙන්ද සහ මේකනේ ලාභ ලබන්නේ එක. කියන්නේ කතාවක් තියෙනවා. මෙහෙම ලියන්න. අතරමැදියා දැන් එතන අතරමැදියා කියලා අදහස් ගන්න කලින් කියපු එකනා. ග්‍රාමීය මට්ටමේ කෘෂිද්‍රව්‍ය එකතු කරන්න. අතරමැදියා. තොග වෙලෙන්දා සහ සිල්ලර වෙලෙන්දා ඔය එකට අතරමැදියා තොග වෙලෙන්දා සහ සිල්ලර වෙලෙන්දා ලාභ ලබා ගන්න. අතරමැදියා තොග වෙලෙන්දා සහ සිල්ලර වෙලෙන්දා ලාභ ලබා ගන්න. හරි. ඔන්න ඔය පාඩ එකේ වල ඊළඟ මාතෘකාව ගන්න කෘෂි අලෙවිකරණ ක්‍රියාදාමය. හරියන්න. අලෙවිකරණ ක්‍රියාවලියට හවුල් වන පාර්ශව කරුවන් රාශියකි. ඒකම ලියන්න මෙසේ නිෂ්පාදකයා හා පාරිභෝගිකයා අතර විශාල පිරිසක් ලෙඩක් කරනවා පැන්නෝ දෙයක් කරද්දී නිෂ්පාදකයන් මොකක්ද ලියුවේ? විශාල පිරිසක් කියන්නේ. අතරමැදි වෙළඳුන් ලෙස ක්‍රියා කිරීම තුළින් නිෂ්පාදනවල අලෙවිකරණ පිළිවැය ඉහළ යාම නිසා භාණ්ඩ අපතේ යෑමත් අවසාන සිල්ලර මිල නොසිතූ ලෙස ඉහළ යාමත් දක්නට ලැබේ. හරි මේ වාක්‍ය දෙක තුන අපි ආයෙ කියවමු. අලෙවිකරණ ක්‍රියාවලියට හවුල් වන පාර්ශ්වකරුවන් රාශියක් ඉන්නවයි කියලා කියනවා. ඒ කියන්නේ අලෙවිකරණය කරන්න ගියාම එක මිනිස්සෙක් නෙවෙයි ඒක පාර්ශ්වකරුවන් ගොඩක් සම්බන්ධ වෙනවා. ඊළඟට කියනවා මෙසේ නිෂ්පාදනයක්
නිෂ්පාදකයා හා පාරිභෝගිකයා අතර විශාල පිරිසක් අතරමැදි වෙනතුන් ලෙස ක්‍රියා කිරීම තුළින් නිෂ්පාදන අලුවිකරණ පිළිවෙල ඉහළ යාම නිසා භාණ්ඩ අපතේ යෑම අවසාන සිල්ලර මිල නොසිතූ ලෙස ඉහළ යාමක් දක්නට ලැබේ. යන කියන්නේ අතරමැදි සංඛ්‍යාව වැඩි වෙනකොට භාණ්ඩයේ මිල මොකද වෙන්නේ? ඕනෝට වඩා වැඩි වෙනවා. ඒක තමයි කියන්නේ. කියන්නේ ඒක තමයි. මේ තත්වය අවම කර ගැනීම සඳහා මොනවද අපිට කරන්න පුළුවන්? මේ අතරමැදියන්ගේ බලපෑම අඩු කරන්න අපිට මොනවද කරන්න පුළුවන්? රාජ්‍ය මැදිහත් වීමෙන් අපිට පුළුවන් අර ඒ කියන්නේ නිෂ්පාදකයාගේ නිෂ්පාදනයේ විදදී කියන සාධාරණ මිලකට පාරිභෝගිකයා අතරපත් කරන අතරමැදිය සංඛ්‍යාව අඩු කරන්න පුළුවන්. හරිද? දැන් මෙහෙම අපිට මේ තත්ත්වය අවම කර ගැනීම සඳහා වඩාත් විධිමත් අලෙවිකරණ ක්‍රියාවලියක් සඳහාද රාජ්‍ය මැදිහත් වීම අවශ්‍ය වේ. ඒක නම ලියන්න. කලාපීය හා ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථාන ඇති කිරීම ඒ සඳහා රජයගෙන ඇති සාර්ථක වැඩපිළිවෙලකි. මේ තත්ත්වය අවම කර ගැනීම සඳහා වඩාත් විධිමත් අලෙවිකරණ ක්‍රියාවලියක් සඳහා රාජ්‍ය මැදිහත් වීම අවශ්‍ය වේ කියලා කිව්වා. ඊට අමතරව කලාපීය හා ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථාන ඇති කිරීම ඒ සඳහා රජය විසින් ගෙන ඇති සාර්ථක වැඩපිළිවෙලක්. ඒ කියන්නේ ආර්ථික මධ්‍යස්ථාන හදලා තියෙනවා ප්‍රදේශයෙන් ප්‍රදේශයට. ඒතර අර ලේසි ආර්ථික මධ්‍යස්ථානය හරහා ඒ ප්‍රදේශයේ තියෙන භාණ්ඩ ටික නිෂ්පාදන ටික මේ කියන්නේ අපිට ලබාගෙන ඒක අලෙවි කරන්න පුළුවන්. හරිද? ඒකට අතරමැදියන්ගෙන් වන බලපෑම ටිකක් යම් තාක්ෂණයකට අඩු කරන්න පුළුවන්. හරි රජයේ ආර්ථික මධ්‍යස්ථාන පිළිපීම කියන එක ඒක වෙනුවෙන් කරපු එක දෙයක් කියන්නේ. තව දෙයක් මෙහෙම නිෂ්පාදකයාට ඊළඟ තරුදාලා ඉවර කමක්. නිෂ්පාදකයාට ප්‍රාදේශීය තොග වෙළෙන්දාට තම නිෂ්පාදන ආර්ථික මධ්‍යස්ථාන වෙත ගෙන ඒමට හැකියාව ලැබී ඇත. මෙම ආර්ථික මධ්‍යස්ථාන හරහා අඩු පිළිවැයකින් භාණ්ඩ බෙදා හැරීමට හැකියාව ලැබී ඇත. හරි. ගාන මාතෘකාව කෘෂි අලෙවිකරණ කාර්යය. හරි අපි කෘෂි අලෙවිකරණ කාර්යයන් කියලා මාතෘකාව ගත්තාද? කෘෂි අලෙවිකරණ කාර්යයන් කියලා මාතෘකාව ගත්තාම ඒක කොටස් තුනකට බෙදෙනවා. කෘෂි අලෙවිකරණ කාර්යයන් කියන මාතෘකාව කොටස් තුනකට බෙදෙනවා. එකක් හුවමාරු කිරීමේ කාර්යයන්.
භෞතික කාර්යයන් භෞතික කාර්යයන් හරි තුන්වෙනි එක පහසුකම් සැලසීමේ කාර්යය පහසුකම් සැලසීමේ කාර්යය හරිද කුෂි අලෙවි කරන කාර්යයන් ප්‍රධාන කොටස් තුනයි හෝමාරු කිරීමේ කාර්යයන් භෞතික කාර්යයන් සහ පහසුකම් සැපයීමේ කාර්යයන් හරිද යාළුවෝ දෙයක් හරිද හෝමාරු කිරීමේ කාර්යයන් භෞතික කාර්යයන් පහසුකම් සැලසීමේ කාර්යයන් හරි හෝමාරු කිරීමේ කාර්යයන් දෙකයි එකක් මිලදී ගැනීම මොකක්ද අනිත් එක විචිනීම හෝමාරු කිරීමේ කාර්යයන් දෙකයි එකක් මිලදී ගැනීම දෙවෙනි එක විකිණීම එකක් මිලදී ගැනීම දෙවෙනි එක විකිණීම ඊළඟ භෞතික කාර්යයන් සෙට් එකක් තියෙනවා අපිට ගබඩා කිරීම ගන්න පුළුවන් ප්‍රවාහනය ගන්න පුළුවන් ගබඩා කිරීම ගන්න පුළුවන් ප්‍රවාහනය තව කියන්න ඇසිලීම අයර වර්ගීකරණය අනේ ගබඩා කිරීම ප්‍රවාහනය ඇසිලීම වර්ගීකරණය තව දෙන හැසිරවීම අන්තිම එක සැකසීම ගබඩා කිරීම ප්‍රවාහනය ඇසිලීම වර්ගීකරණය හැසිරවීම සැකසීම ඊළඟට පහසුකම් සැලසීමේ කාර්යයන් කියන එක ප්‍රමිති කිරීම වලට යන්නේ මම කියන්නේ දෙවෙනි එක මූල්‍ය සම්පාදනය පහසුකම් කියේ දෙවෙනි එක මූල්‍ය සම්පාදනය තුන්වෙනි එක අවදානම් දැරීම ප්‍රමිති කිරීම මූල්‍ය සම්පාදනය අවදානම් දැරීම අන්තිම එක වෙළඳපොළ තොරතුරු සම්පාදනය